දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිම අපේ ජීවමාන දෙවියන් වහන්සේට විතරක්මයි. ආමෙන්. හලෙලූයා. යේසු ජීවමානයි. ආමෙන්. හලෙලූයා. අපි සින්දු අහනවානේ. නියල්ලේසන් සින්දු ඇහුවානේ. අපි නියල්ලේසන් සින්දු කියනවා. තව ඒ වගේ පරණ ගායකෙක් මට මතක් වුණා. අපි ඊයේ දැහුවේ සින්දුව. අර MS ප්‍රාන්දු දන්නවා? කොහොමද හැඩරුව? තට්ටේ. ඩාන්ස් එක දන්නවද එයා? එයාගේ ලස්සන සින්දුවක් තියෙනවා මට ඒක මතක් වුණා අද උදේ මතක් වුණේ. අහලා තියෙනවද? මුතු සෙව්වෙමි මුතුද හමු වුණා. රන් සෙව්වෙමි රන්ද හමු වුණා. මිනි සෙව්වෙමි මිනිද සතු වුණා. නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ. ඩාන්ස් එක කොහොමද? මුතු සෙව්වෙමි මුතුද හමු වුණා. එහෙමනේ නටන්නේ. අර ලස්සනයිනේ. මොකක්ද මේ සින්දුවේ අර්ථය? මුතු සෙව්වෙමි මුතු හමු වුණා. මුතු කියන්නේ වටින දෙයක් නේ වටිනා දේවල් හම්බුණා. එයා හොයපු දේවල් එයාට හැමදේම හම්බුණා. එයාට අඩුපාඩුවක් තියෙනවද නැහැ. මුතු සෙව්වෙමි මුතුද හමු වුණා. ඊට පස්සේ මිනි සෙව්වෙමි මිනිද සතුන. මිනි කියන්නේ මැරිච්ච මිනිසුද? එහෙනම් මිනිසු මිනි මැණික් හෙව්වල මැණිකුත් හම්බුණා. මුතු සෙව්වෙමි මුතුද හමු වුණා. මිනි සෙව්වෙමි මිනිද සතුන. ඊට පස්සේ රන් සෙව්වෙමි රන්ද හිමි වුණා. හැබැයි මෙයාට මොනවද අඩුපාඩු? වෙන අඩුපාඩුවක් තිබ්බද? එයා පවුද නැද්ද? දුක හිතනවද නැද්ද එයාට? එයා අවංක ආදරේ හොයන කෙනෙක්. හැබැයි එයා හොයන හැමදේම හම්බුණා. හැබැයි එයාට එක දෙයක් හම්බුන්නේ නැහැ. ආදරේ හම්බුන්නේ නැහැ. එයාට හැමදේම තියෙනවා. මං අද කියනවා අපේ දෙවියන් වහන්සේත් හොයනවා. මොකද්ද හොයන්නේ දෙවියන් වහන්සේ? ආදරේ. කාගේ ආදරේද? දැනන්සේ කාගේ ආදරේද හොයන්නේ? ඔයාගේ මගේ ආදරේ අපේ දෙවියන් වහන්සේ හොයමින් ඉන්නවා. ආමෙන්. හලෙලූයා. ගන්න දැනන්සේ අප්පුඩියක්. මට හම්බුණා ලස්සන බයිබල් පදයක් මයික් එක. මට ලස්සන බයිබල් පදයක් හම්බුණා යෝහන් 4:24. මොකද්ද කියන්නේ? පෙරලගෙන බලන්න. කියවන්න බලන්න. බයිබල් කියවන එක යෝහන් 4:24. සමහර ස්ත්‍රියත් එක්ක යේසුස් වහන්සේ කතාවක්. සන්දර්භය වෙනස්. නමුත් අපිට පදේ විතරක් දෙන්නද? බලමු මේකේ මම දාලා තියෙනවා. යෝහන් 4:24. මුතු සෙව්වෙමි මුතුද හමු වුණා. මිනිස් සෙව්වෙමි මිනිද සතු වුණා. රන් සෙව්වෙමි රන්ද හිමි වුණා. නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ. යෝහන් 4:24. දෙවියන් වහන්සේට ප්‍රශංසා දෙමින් අපි බයිබල් පදයේ 4:23 ටීවී එකේ දාලා ඉතින් පේනවද ඔයාලට? යෝහන් 4:23. අද අපි අලංකාර නමස්කාර කාලයක් ගත කරා. ඉතින් අද මාතෘකාව තමයි මාතෘකාව. ඇයි නමස්කාර කරන අයට මෙච්චර පීඩා? නේ? නමස්කාර කරන අයට මෙච්චර ප්‍රශ්න. ඇයි මිනිසාට මෙච්චර ප්‍රශ්න? ඔන්න බලන්න මිනිසාට ප්‍රශ්නෙන් ප්‍රධාන හේතුවක් අද අපි කතා කරනවා. මේක අල්ලගත්තා ප්‍රශ්න අඩු වෙනවද නැහැ? ප්‍රශ්න හැමම තියෙනවා. ප්‍රශ්න හැමම තියෙනවා. හැබැයි අපි ප්‍රශ්න වලට මුහුණ දෙන්න යනවා සාර්ථකව ජය ගන්නව පිණිස. ආමෙන්. හලෙලූයා. කියවන්න බලන්න. නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මෙන්ද සැබෑ කෙනෙක්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය. දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු වූවන් සොයනසේක. එබඳු වූවන් සොයනසේක. මුතු සෙව්වෙමි මුතුද හිමි වුණා. රන් සෙව්වෙමි රන්ද හිමි වුණා. හැමදේම හෙව්වා හැමදේම තියෙනවා. දෙවියන් වහන්සේට හැමදේම තියෙනවා. දෙවියන් වහන්සේට මොනවද නැත්තේ? ඔක්කොම තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ හොයන දෙයක් තියෙන මේ. ඒ බඳු වූවන්ම සොයනසේක. දෙවියන් වහන්සේට හොයන්න ඕන. ඔයා මොනවාරි දෙයක් හොයනවනම් හොයන්නේ ඇයි? දායරත්න පර්ස් එක හොයනවනම් හොයන්නේ ඇයි? පර්ස් එක හොයනවද? දැන් දවස් දෙක තිස්සේ පර්ස් එක හොයනවා. ඒ හොයනවා මෙහෙ හොයනවා. සාක්කුව හොයනවා. දුලානිගේ සාක්කුවෙත් හොයනවා. ජොනීගේ සාක්කුවට තත දාලා හොයනවා. ඇයි ඒ හොයන්නේ? ඒකේ වටින දේවල් තියෙන නිසා සහ ඒක අතුරුදහන් වෙලා නැති වෙලා නිසා. අද ඔයාව නැති වෙලා අපේ ජීවමාන දෙවියන් වහන්සේ උන්වහන්සේට හොයන්න සිද්ධ වෙලා අද අපිව කාවද හොයන්න අපිව නෙමෙයි ඇත්තටම කාවද හොයන්න වෙලා තියෙන වහන්සේ. අපිව දැන් බලමු කාවද වචනේ බලන්න. කාවද උන්වහන්සේට හොයන්න වෙලා තියෙන්නේ? කාවද හොයන්න වෙලා තියෙන්නේ? සැබෑ නමස්කාර කරන අයව අවංකව නමස්කාර කරන අයව දෙවියන් වහන්සේට හොයන්න සිද්ධ වෙලා. ඒ කියන්නේ
පර්ස් 10ක් තියනවද ඔයාලට? එකයි තියෙන්නේ. පර්ස් 10ක් තිබ්බනම් හොයන්න ඕනේ නැහැ. ආ පර්ස් එක හම්බුණා මේකෙන් ගමු. මේ පර්ස් එක තියෙනවනේ සල්ලි හැම නැහැ. සල්ලි එක පර්ස් එක අපේ තියෙන. ඒ වගේ දෙවියන් වහන්සේට නමස්කාර කරන එහෙනම් ගොඩාක් ඉන්නවද පොඩ්ඩක් දින්න. ගොඩාක් ඉන්නවනේ. ඒකනේ හොයන්නේ. කෝටි ගාණක් මැද්දේ කෝටි ප්‍රකෝටි ගාණක් මැද්දේ හොයන්න වෙලා තියෙනවනම් සුළු පිරිසක් තමයි දැන් ආසරේ ඉන්නේ. අපි මේ පිරිසෙන් කෙනෙක් වෙමු අදින් පස්සේ. ආමෙන්. ඊට පස්සේ දෙවියන් වහන්සේ අදින් පස්සේ කියන්න ඕනේ සොයා ආවා මන් සෙව්ව මැණික හම්බුණා. ඔයා තමයි බබා කිටුවේ කෙනා. අපි අද දෙවියන් වහන්සේට මුණ ගැසෙමු. ආමෙන්. අපේ යේසුස් ජීවමානයි. ආමෙන්. හලෙලූයා. එතත් මම හරි සූරයි සිස්ටර් වරුණාගේ කියන්නේ. හරි. නමස්කාරය කොහෙන්ද පටන් ගත්තේ? සභාවෙන්. අල්තාරෙන්. ජේසුස් වහන්සේගෙන්. අබ්‍රහම්ගෙන්. ගෝලයන්ගෙන්. කොහෙන්ද නමස්කාරය පටන් ගත්තේ? මගෙන්ද සිස්ටර්ගෙන්ද? ස්වර්ගයෙන් නමස්කාරය පටන් ගත්තේ. ආමෙන්. එහෙනම් ස්වර්ගයේ තියෙන බලවත්ම දෙයක් තමයි මොකක්ද? නමස්කාරය. කාවද ස්වර්ගේ නමස්කාර කරන්නේ? අපි නමස්කාර කරන්නේ කාවද? දෙවියන් වහන්සේ. ස්වර්ගේ නමස්කාර කළේ කාවද? දෙවියන් වහන්සේ. කවුද දෙවියන් වහන්සේ නමස්කාර කළේ? ස්වර්ගේ කවුද ඉන්නේ? මිනිස්සු ඉන්නවද? දේවදූතයෝ නේ. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. අපි තරුණ කඳවුරක් පැවැත්තුවා නේ. අපිටත් දේවදූතයෝ මුණ ගැසුණා. එයින් බලිනා වෙන්නේ. 9 දෙනෙක් ආවා. ඉතින් අපි හොඳ කාලයක් ගත කරා මම නම් හොයපු දේ මට හම්බුණා. ඒ නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ආමෙන්. අපි ලොකු යාඥාවක් කරා. රෑ අපි එකතු වුණේ ජංගල් බීච් කියන්නේ කැලේ මැද ගමක් තියෙනවා. ඒකේ පප්පල මොකෙක්වත් නැහැ ඒකේ. ඒකයි මොකුද ඉන්නේ? මොකෙක්වත් නැහැ. අර කකුලුව ගැට්ටක් හිටියේ ඒකේ. අපි ගියා රෑ කීයද පිටෙන්ට යනකොට 8 9 විතර ඇති. කලුවරේ මම වීඩියෝ එක දැම්මනේ WhatsApp එකට. බැලුවේ නේද? බලන්න. ටෝච් කාගෙන කට්ට ජංගල් බීච් කැලේ මැද්දෙන් යන්නේ. ගල් බොරළු මැද්දේ මුල් අල්ලගෙන නේ. ඊයස් අපේ කට්ටිය ගෑස් ලිපවල උස්සගෙන, සිලින්ඩර් උස්සගෙන, කෑම උස්සගෙන මාර මේ ගති ගමනක් ගියේ. අපි නිදා ගන්න ගිහුවේ. බැලුවනේ. දර අරගෙන නේ. දර අරගෙන ගිනි ගොඩවල් කුඩාරම් අපිට එද්දි ගහලා තිබ්බනේ. කුඩාරම් 6ක් ගහලා තිබ්බනේ. හැබැයි එකෙක්වත් නිදාගත්තේ නැහැ. කුඩාරම් ගහලා තිබ්බ එකෙක්වත් නිදාගත්තේ නැහැ. අස්සන කුඩාරමක් හදාගත්තා මිනිස්සුන්ට කියලා. නිදාගත්තේ නැහැ. බලන්න නිදාගත්තද? නැහැ. එක කොල්ලෙක් කෙල්ලෙක් එක විනාඩි 5ක් නිදාගත්තේ නැහැ. නිදාගත්තේ නැහැ නේ. ජොලිය. මරු ජොලිය නේ. ඒ තරම් කට්ටියට ෆන් එක. ඇයි? රෑ හඳ මුළු හඳ තනි කර පායලානේ. හඳ පායලා අපි පටන් ගත්ත යාඥා කරන්න කීයද පළවෙනි යාඥා? 9ට පටන් ගත්තා. 9ට පටන් ගත්තා සුද්ධාත්මයෙන් පූර්ණ වෙලානේ. බලවත් යාඥාවක් පටන් ගත්තා. 9 මාරුවේදී කොල්ලෝ ටික නැහැ. උන් අර ස්වර්ගස්ත වෙලාද මන්ද උන් එහෙම වාස්ප වුණා ටික. වාස්ප කෙරෙව්වනේ. වාස්ප කෙරෙව්වනේ. 9ට විතර ගියා. කන්න ගේන්නේ නේ ගියේ. කෑම ගෙන උඩ යන්න ඕනේ කිලෝමීටරයක් විතර යන්න ඕනේ නේ. ත්‍රී වීල් එක ගන්නත් බෑ ඒකනේ. බයිසිකලයක්වත් යන්න පයින් යන්න ඕනේ. එල්ලීලා මුල්වල ගිහිල්ලා තියෙනවා ජංගල් බීච් එකේ. ටෝච් කහගෙන නේ රෑ ජාමේ ගිහිල්ලා. ඊට පස්සේ ආයි අපි පටන් ගත්තා 12ට පටන් ගත්ත වර්ෂිප් එකක්. මුළු හත්මුතු පරම්පරාව මේ බබල් අරන් ගිහිල්ලා දැම්මා දැවිල්ලා කොයක් අර තව කණ්ඩායමකට කිලෝමීටර් 2ක් විතර ඈත ඉන්නේ. උන්ටත් නිින්ද ගිහිල්ලා නේ. උනුත් අපේ වර්ෂිප් එක 12 වෙනිදා එක විතර නිකන් කරන්නේ. අපි පැයක් කර රෑ 12 වෙනිදා එක වෙනකම් උත්ත වර්ෂිප් එකක් අපේ කට්ටිය දාන්න ගහනවා. අන්නේ භාෂාව කතා කරනවා. මුළු බීච් එකම දෙක වෙලා. අර බුදියගෙන හිටිය කඩේක මිනිස්සෙක් සරමක් ගහගෙන මේ මිනිස්සත් මන්දක කුණු පිකෙල පෙරාගෙන ටෝච් ගහලා බැලුවා මේ කවුද යකෝ මේ දේවදූතයෝත් ඇවිල්ලාද කියලා. ආයි දුන්නා රිදින්න බීච් එක දේවනත් වෙන්න දුන්නානේ. දේව භූතයෝ දිව්වා චවන්න දුන්නේ භූතයන්ට. මා කට්ට කළුයි ගිනිම නේ ඝන වනාන්තරේ මැද්දේ මූදයිනේ. ඊට පස්සේ ආයිත් අපි කීයද පටන් ගත්තේ? කට්ටිය 4ට නේ. පාන්දර 4ට 4 ඉඳන් 5 වෙනකන් නේ. 4 ඉඳන් 5 වෙනකන් නමස්කාරයක් කළා. මේ රසවත් දේවල් තියෙන මේ YouTube එකට යන්න නිසා කියන්න බෑ. පස්සේ කියන්නම් ඒවා. එකෙක්වත් නිදාගත්තේ නැහැ නේ. අපි දෙන්නත් හිටියා. අපි අන්තිම පොලිස් නිලධාරියෙක්වත් ගෙන්න ගත්තා. කොහොම එයා ගියාද? පොලිසිය එක්කෙනෙකුත් අපි ගෙන්න ගත්තා බයට. ඒ තරම් මේ ඝන වනාන්තර කට්ට කළු පීකුදු වගේ නිකන්. ඒ තරම් බය වෙලා හිටියේ. හැබැයි දෙවියන් වහන්සේට ප්‍රශංසාව ඊට පස්සේ මූදේ නාන්න ගත්තා නිදාගත්තේ නැහැ නේ. නිදාගත්තෙත් නැහැ. කට්ටිය දත් මැදලත් නැහැ.
එකෙක් දත් මැද්දද? මම නම් මැද්දේ නෑ. මම මැද්දෙත් නෑ. බඩු තිබ්බ ඔක්කොම දත් බුරුසු ඔක්කොම සබන් ඔක්කොම ගෙනලා කට්ටිය. දත් මැද්දේ නෑ උඩට. දත් මැද්දලා කට හොදන්න වතුර නෑ. මගේ වාහනේ තිබ්බ වතුර බෝතල දෙම්ම හොදන්න බෑ. ලුණුනේ හැබැයි ලුණු දානන ටූත්පේස් ඕනෙත් නෑනේ. ඊට පස්සේ කට්ටිය බැස්ස මුහුදට කියනවා හයටද? හතට. හයත් හතත් අතර බැස්සා. ඉස්සලම් බැස්සේ කවුද? ඔමරි බැස්සනේ. කට්ටිය ඔක්කොම බැස්ස කී වෙනකන් හිටියද මුහුදේ? 12 හිටියද? මාර බඩුනේ. හතට බැස්සා දවල් 12 මුහුදේ. ඊට පස්සේ අපිට හම්බුණා ඊයබෑ රස කැම ටිකක් කෑවනේ. මේ කරිස්මලා ගෙදර හදලා තිබ්බ චිකන් නේ හදලා කහපත් හදලා අල තෙල් දාලා පොඩ්ඩෙන් කෙල චුට්ටක් තියලා ගිලින්න ගන්න. නියමයි සමන්ත ඔයාලා චූටිට එන්න තිබ්බ ඇත්ත මාරම අත්දැකීමක් නේ. අම්මෙක් තාත්තෙක් නෑ අපිම උයාගෙන කාලා අපිම තේ හදම් බීලා කෝපිය හදම් බීලා අපිම ගහ ගන්න ගිහලා අපි රණ්ඩු කරන්න ගිහලා අපිම ආයි ෂේප් වෙලා අපිම යාඥා කරලා යාඥාවනුත් ගහ ගන්න ගියා අපේ. එකෙට් එක යාඥා අරුන් යාඥා අපිට විරුද්ධ අපේ උන් යාඥා කරා උන්ට විරුද්ධ මට දාවිත් මතක් වුණා බයිබලේ. තරුණ වුණාම එහෙම තමයි නේ. ඒ තරුණ කණ්ඩායම අපි උන් එක්ක ගහ ගන්න පොඩි තරුණ කෙල්ල පහක් නේ. අපිත් එක්ක තව පාස්ටර් කෙනෙක් ආවා. අපිට පාස්ටර් කෙනෙක් මේ ડોක්ටර් ලාල්සේන නායකගේ පුතයි ඒ කට්ටිය කොහමද මුහුදේ නාලා ඒ වගේ සීනි සම්බෝලේ කොහමද පාන් කන්න තියයිත් සීනි සම්බෝල ඉතුරුනාද? සීනි සම්බෝල මං විදිහේ භාගයක් විතර ඉතුරුයි කියලා ගෙදර ගෙනන්න තියාගත්ත සීනි සම්බෝල භාග. බාස්කට් එකක් නැහැ. මං දැක්ක බාස්කට් එක තිබ්බ එක ලුණු කෑල්ලක් තිබ්බ ඒකේ. ලොකු බාස්කට් එකක්. කෑවා කැවිල්ලා පාන් මං හිතේ ඉතුරුයි කියලා නේ අපි ගෙදර ගෙනියන්න හැදුවේ පාන්. කොහෙද පාන්? ගුල්ලෝ ගැහුවාගේ අපේ උන් ටික. ගැහුවා ගහිලා පාන් වලට සුනාමිය ආවත් යන්නේ එච්චර ගහගෙන පාන් ටික. මාර කෑමක් කන්නේ අපි මං අද තමයි දැක්කේ මුන් කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එකයි. මුන් ගාව ඉන්න අර කොච්චි කඩේ පල්ලිය ගාව නිගන්නු සෙට් එකක් ඉන්නේ බඩේ. කනවා කැවිලා. මේ ඉතුරු කරේ නෑ නේ. කාලේ වල 12යි නේ. 12ට ඉවරලා. ඉතින් 12ට ඉවරලා තව රස්සන කොටසක් තිබ්බා. අපේ ගෑනු කට්ටිය ගියා නාන්න ඊට පස්සේ සල්ලි දීලා නේ. ෂවර් එක නාන්න කීයක් ගන්නවද? එකෙක්ගෙන් 100ක් ගන්නවා. කී දෙනෙක් ගියාද නාන්න? 7ක් විතර ගියා. නේ ඇයි නාන්නේ? කෙල්ලෝ ටික අපේ. ෂවර් එකේ නාන්න ගිහිල්ලා අන්තිමට ගෑණිගේ වතුර ටැංකිය ටිකේ වතුර ටික ඉවරයි. ඒ ගෑණි හූල්ලනවල අයියෝ වගේ වතුර ඉවරයි. රුපියල් කොහමරි 700ක් දීලා 5000ක් විතර නාලා කට්ටිය. ඕම කරන්න එපා අයම නාන්න එපා. මෙච්චර ධාරානිපාත ලෝකේ වැඩියෙන්ම තියෙන වතුර වලින් නාලා මු පැය පහක් අරකට පැය අර පාස්ටර් ෆොටෝ එකක් ගහන්න බලන් ඉන්නවා. මං කෝල් කරාම ඔයාට නේ කෝල් කරේ. එයාට කෝල් කරාම මේ සිස්ටයි ගීසක්කයි ගියා කිව්වා නාන්න. මං කාරි තව පැයකින් තමයි උන් දෙන්න එන්නේ. ඊට තව පැයකින් ගත්තම හරියට මං හරියට පැයකින් ගත්තා. අර පාස්ටර් බලන් ඉන්න ෆොටෝ එකක් ගන්න ගෲප් ෆොටෝ එක කට්ටියද. පාස්ටර් ටික පාස්ටර් පැයක් ඉන්න මුන් නාන්න ගියා. එච්චර නා ගන්නවද? නාන්න. ඒක ලෙඩක් නේ. අපි බේත් දෙන්නේ අපි හරි පාස්ටර් වයින්ද. පැයකින් පස්සේ සිස්ටයි තව එක්කෙනෙක් ආවල මං දැන් කවුද ගියේ කියලා. ඉරෝසිනියක්කයි තව කවුද ගියා කියලා කිව්වනේ. මං හරියන තව පැයක් යනවා. ඉරෝසිනියක්කයි ග්‍රේස්ලොන් එක පොඩි එක ආවලට ඌ නාන ඔක්කොම මට. අවුරුදු 5ක්වත් නැහැ වයසනේ. ඊළ පැයකින් ඉන්නේ නැත්තම්. ඔව් පැයකින් ආවේ කට්ටියක් කියලා. පැය දෙකක් ගියා 7 දිනට නාන්න. ඒ සාදි නෑනේ. අම්මා නාන්න දුන්නේ ඒ සාදි නෑවනම් තාම නාන්න. ඉතින් අන්තිමට ෆොටෝ එක ගන්නම් මුන්නේ ඒ පාස්ටර්ට අද වෙලා ගියා යන්න. මුන් එනකම් බලන්න. අපි කට්ටිය ෆොටෝ එකක් ගත්තනේ. අරගෙන ගියා. හැබැයි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මගේ අරමුණ ඉෂ්ට වුණා. ආමෙන්. ගාන දැනසට අප්පුඩක් මං කියන්නේ මොකක්ද කියලා. මට තිබ්බා අරමුණක් ඔය යූත් එක ප්‍රෝග්‍රෑම් කරලා අපේ යූත් එක පළවෙනි වතාවට නේ මේක තුනේ. රැයක් හිටියේ කොල්ලොත් ඒවල තිබ්බා ගෙදරින් කොල්ලන්වත් ඒවල තිබ්බා. දෙවියන් වහන්සේ සුති කරනවා. මම හොයපු දේ මට හම්බුණා. සොයා ආවා ඒ සෙව්වෙමනික හම්බුණා. මමත් හෙව්වා යම් කිසි දෙයක්. දැන් ආස අපි හෙව්වාගේ මමත් හෙව්වා. මම මොකද්ද හොයන්නේ නැත්තේ වාට හිතෙන්නේ? මම දයානාසර ආඥා කරා ස්වාමිනී මට හොඳ යුත් එකක් ඕනේ. මට හොඳ නායකයෙක් ඕනේ. නමුත් දයානාසර ප්‍රශංසා වෙන්න මම හොඳ නායකත්වයක් දැක්කා. කරිස්මකින් මම දැක්ක හොඳ නායකත්වයක්. මම හෙව්වේ ඒක නෑ. ගාන අප්පුඩයක් දයානාසර. මම උගුත් කරේ නෑ යුත් එක. ඔක්කොම බාර දුන්නා. මං කෙලින්ම බැන්නගේ තම්සි ඔක්කොම බලා ගන්නවා මට මොකුත් කියන්න බෑ ඔක්කොම බලා ගන්න. ඉඳුන් හිටුන් කැම බීම ඔක්කොම ඩිසයිඩ් කරේ තීරණය කරේ මේවා කන්න දෙමු මේවා බොන්න දෙමු මෙච්චර මුදලක් ගමු මෙච්චර වෙලා අපිමු අරකයිමු මේකයිමු. එයා මට කිසි බරක් තිබ්බේ නෑ. එක රුපියලකින්වත් බරක් මට තිබ්බේ නෑ. එයාම කට්ටියෙන් සල්ලි එකතු කරානේ එකතු කරලා දැන් රස්සාවකුත් නෑ. නමුත් අතින් දාලා මං දන්න අම්මටයි තාත්තටයි නංගිටයි පුතුම විදිහට වද දෙන්නේ නැති.
දුන්නේ නැහනේ. දුන්නා? යාළුවන්ටවත් සඳුරුට එහෙම දිමන්තරයෙන් ඉන්න දුන්නේ නැහනේ. කෝල් කරා. අමාරක් කරෙන්න හම්බුනේත් නැහැ. හැබැයි මම ඒක තමයි නායකත්වයේ මම හෙව්වේ ඒක තමයි කරන්නේ. මම හෙව්වේ නායකත්වය. හොඳ ලීඩර් කෙනෙක් මං හෙව්වේ. ලීඩර් කෙනෙක් කියන්නේ ගෝලියොන්ට කරත්තේ උසයනදී ඌ කරත්තේ වාඩිලා පුටු ඉන්න එක නෙමෙයි. ලීඩර් සමහර විට හරක වෙන්න වෙනවා. ඇදන් යන්න වෙනවා. හැබැයි දෙවියන් වහන්සේට පළමු ගෞරවය යුත් එකේ දෙවෙනි ස්ථානයේ මං කරිස්මට නිහතමානීව පූජා කරනවා. එයා ගොඩක් දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා මේ තරුණ කඳවුර කොහොම හරි ඇදගෙන ගියා. අවසාන මොහොත දක්වා අවසාන මොහොතෙන් පස්සෙත් එයා ඇදගෙන ගියා. අවසාන පටන් ගන්නත් කලින් එයා ඇදගෙන ගියා. මං දෙවියන් වහන්සේට ස්තුති කරා කරිස්මා නිසා. ඔයා හොඳ පුතෙක්, හොඳ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, හොඳ පුතෙක්, හොඳ නායකයෙක්, හොඳ සහෝදරයෙක්. අනිත් අය වගේම කරිස්මලා දිමන්තලා උදව් කරා. තව අය උදව් කසිතුම් හොඳ දුන්න උදව්වක් නේ. ඉතින් අපි හෙව්වා 6 ඉඳන් 10 වෙනකන් නේ. ජංගල් බීච් එකේ කැලේ සිතුම් අතර මංගල යස්සේ. අපි සිතුම් හොයනවා, සිතුම් අපි හොයනවා. නේ සිතුම්. ඔයා හෙව්වනේ අපි හොයනවා. අපි කාගෙන් අහන්නද දැන් කැලේ මැද්දේ. උණහකුළුක්ගෙන් තමයි අහන්නේ සිතුම්ම දැක්කද කියලා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරනවානේ. අපිට හොඳ කාලයක් අපි හොඳ අලුත් අත්දැකීමක්. අපි දේව දූතයෝ මුණ ගැසුණා. දේව භූතයොත් මුණ ගැසුණා. වැටුණු දූතයෝ අපිට හම්බුණා. ඉතින් අද අපේ මේ පාස්ටර්ලත් මේක බලයි. අපිට හොඳ දෙයක් ඒගොල්ලන් අපිට හිතන්න දෙයක් ඉතුරු කරලා ගියා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මගේ පළමු අත්දැකීම කුඩාරමක බොන්න නැතුව හිටපු. පාස්ටර් කෙනෙක් වුණාට පස්සේ තමයි මේ ඒත් අපි කුඩාරම හිටියේ නෑනේ. අපි කුඩාරම ඇතුළේ ගියේ නෑ. කුඩාරක් ගහනකම් ගහගත්ත ලස්සන කුඩාරම පැත්ත පළාතක ගියේ බලන්නවත් ගියේ නැද්ද කොහෙද මං හිතන්නේ. ගියේ නෑනේ. ගියේ නෑ. අපිට දැනනාස හොඳට එදා වැස්ස කැලේ බය හිටන එකෙක් ඇත්තටම කට්ටිය නිදාගත්තත් බය නිසා. නිදාගෙන ගියාම වල්ලූර එක්කත් ඇවිල්ලා කකුල කාලයයි දන්න ඇවිල්ලා කට්ටිය බය වුණා. ඒකයි. හරි අපි යමු දෙවියන්වහන්සේගේ වචනෙට. නමස්කාරය. අපි එදා නමස්කාර 3 වතාවක් අපි කළානේ. රෑ 9ට කළා, රෑ 12ට කළා, පාන්දර 4ට කළා. ඒ නමස්කාර කාලයක් අපි හොඳ ගත කරා. දෙවියන්වහන්සේට ස්තුති වේවා. ඉතින් නමස්කාරය පටන් ගත්තේ ස්වර්ග රාජ්‍යයෙන්. කොහෙන්ද නමස්කාරය පටන් ගත්තේ? ස්වර්ගයෙන්. ස්වර්ගයේ නමස්කාරය කීයට තියෙන්නේ? 10ට. අපි 10 මාට පටන් ගන්නවා. ස්වර්ගයේ නමස්කාරය කොයි වෙලාවටද තියෙන්නේ? දේ පාන්දරනේ. පාන්දර 3ට ස්වර්ගයනේ. ස්වර්ගයේ වෙලාව තියෙනවා. ස්වර්ගයේ වෙලාවක් නැත. ඇයි වෙලාවක ඉරසඳ නැත ස්වර්ගයේ. ස්වර්ගයේ 24 hours පැය 24ම විවෘතයි නමස්කාරයට. ආමේන්. පැය 24ම ස්වර්ගයේ නමස්කාර කරනවා. දේව දූතයෝ පැය 24ම නමස්කාර කරනවා ස්වර්ගයේ. ආමේන්. දැන් හිතන්නකෝ අපි උදාහරණයක් ගමු. මේ පුටුව පොඩක් උඩට දාන්න తాවකාලිකව. පුටුව පොඩ උඩට දාන්න. තව මෙතනින් කළු පුටුව මෙතනින් තියන්න. අපි දිමන්තව දාමු කැමරා කරන්න. කැමරාවට බලන්න පේනවද කියලා අපි ඔක්කොම මම පොඩි ජවනිකාවක් කරොත් තමයි ඔයගලන්ට තේරෙන්නේ. මම ජීවිතේට රඟපාලා නැහැ, රඟපාන්න දන්නෙත් නැහැ, ඕනෙත් නැහැ. නමුත් මෙතන තමයි හැමදේම අපි කරන්නේ. අපේ දෙවියන් වහන්සේගේ තුරුලේ අභිමුඛේ අපි ගොඩක් විනෝද වෙනවා, ගොඩක් ප්‍රීති වෙනවා. හරි. දැන් හිතන්න ස්වර්ගයේ කවුද ලොකුම කෙනා? දෙවියන් වහන්සේ. ජීවමාන දෙවියන් වහන්සේට තියෙන ස්වර්ගයේ සිංහාසනයක් තියෙන. සිංහාසනේ වාඩි වෙලා තමයි උන්වහන්සේ සියල්ල සිදු කරන්නේ. දැන් මෙන්න මේ වගේ උසස් වූ ස්ථානයක් පොළවෙන් එහා උස් වූ ස්ථානයක්. මේ සිංහාසන ඉඳගෙන දෙවියන් වහන්සේ නමස්කාර කරනවද? දැන් ආස නමස්කාර කරනවා. එහෙනම් මොනවද කරන්නේ? නමස්කාරය කාටද ස්වර්ගයේ දේවදූතයෝ නමස්කාර කරන්නේ? දෙවියන් වහන්සේට. එහෙනම් කවුද නමස්කාරය ලබන්නේ? දෙවියන් වහන්සේ නමස්කාර ලබනවා. අපිට පොඩ්ඩක් එන්නකො ටීම් එක පොඩ්ඩක්. තුන්දෙනා එන්නකො. නමස්කාරය. ස්වර්ගයේ ඉන්නවලු සුපිරිම අග්‍ර දේවදූතයෝ 3 දෙනෙක්. දන්නවද නම් තුන? කියන්න බලන්න. එකක් මිකායල් යුද්ධක අධිපතිය. මිකායල් මේ ඉන්නේ මිකායල් මේ පොඩිය තියෙන අංක පොත තියෙනවා. ජිම් පප්පා නේ. මෑත් එක ගහ ගන්න එපා යූත් ලීඩර් අපේ. උන්ට බුලට්ටා යූත් ලීඩර් දැම්මේ. නේ? තා පොඩ්ඩෙන් ගහනවා එදා. අපි අල්ලගත්තේ. මෙයා තමයි මිකායල් යුද්ධක අධිපතිය. ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ ළඟ ඉන්න 3 දෙනෙක්. හරියට අර ඇමතිවරු 3 දෙනෙක් ඉන්නවා. දෙවෙනියා කවුද? ගාබ්‍රියල්. ගාබ්‍රියල් තමයි මරියතුමීට පණිවිඩය ගෙනා. මේන්නක අපි මෙයා තාව ගමු ගාබ්‍රියල් නා. එට්ටු ඉන්නේ ගාබ්‍රියල් තමයි පාස්ටිං හිටියද? නෑ නේ. හරි. බෲස් ලීට හොඳයි නේ. හරි. ගාබ්‍රියල්. ඊට පස්සේ ඉන්න වර්ෂිප් ලීඩර් ඉතුරුනේ. අම්මට සිරි. අපේ ටීම් එකේ වර්ෂිප් ලීඩර් වෙන්නේ සඳරු සහෝදරයා. මේ කරිස්ප් වගේ තමයි ආයේ මෙයා තමයි ඔක්කොම චර්ච් එකේ වැඩ කටයුතු දෙන්න ඇවිල්ලා නේ. දෙපාන්දර ඇවිල්ලා. අපි කියන ඕන දෙයක් කරනවා ඔළුවෙන් හිට ගන්නකොත් ඔළුවෙන් හිට ගන්නවා. එහෙම තමයි ඉන්න ඕනේ ළමයි. මෙයා කවුද? තුන්වෙනි දේවදූතයා. ලුසිෆර් අධිපතියෙක්. මෙයා යුද්ධෙට මෙයා පණිවිඩයට මෙයා මොනට?
නමස්කාරය දෙවියන් වහන්සේට පස්සේ ඉන්න ස්වර්ගයේ දෙවණියා මෙයාත් මේ දෙන්නට වඩා අග්‍රයිලු මෙයා උසස්. ඒතකොට මෙයා මොනවද කරන්නේ ස්වර්ගයේ? නමස්කාරය මෙහෙවන පුටුවේ නම් පේනවද? නියමයට ගැලපෙනවද? වර්ෂිප් ටීම් එක. යන්න වා මේ පුටුවේ දැන්ට වාඩි වෙන්න තාවකාලික. හරි. ඔය දෙන්නත් එහාට යන්න දැන්. හරි. ඔතන කණුව ගාවින්න ඔය දෙන්න. හරි. දැන් මම සාකච්ඡා කරනවා. ලුසිෆර් කොහමද? ඇයි මම මෙයාත් එක්ක තමයි නිතරම ගනුදෙනු කරන්නේ. පැය 24ම ස්වර්ගයේ තියෙන්නේ මොකක්ද? නමස්කාරය. පැය 24ම ස්වර්ගයේ තියෙන්නේ වර්ෂිප් එක. ඒ නිසා මගේ දෙවණියා තමයි මම ලොක්කන මෙයා ඇසිස්ටන්ට්. මෙයා තමයි දෙක. මම දැන් මෙයාගේ තමයි ඉස්තර කියන්නේ. අද වර්ෂිප් එක very good නා. ඊට වඩා හොඳ එකක්. ඊට මට ලෑස්ති කරන්න. හරි. දැන් ඔයා කට්ටිය නැගිටවලා වර්ෂිප් කරවන්න. කියන්න ගීතිකාවක් කියන්න කට්ටියත් එක්ක. දැන්නාස. නිකන් කියන්න කමන්න. කියන්නේ මයික් එකේ මෙයාත් එක්ක නැගිටලා යවා කියන්න. නැගිටලා අපි දැන්නාස. හොඳයි සිල්දම නැගී සිටිමු. අපි සුළු වෙලා ධ්‍යාන වහන්සේට ස්තුති කරමු. ධ්‍යාන තුසුළු ස්තුති කරමු. දැක්කද මෙයා තමයි ඔයගලන්ට කියන්නේ දේවදූතයන් අන්න දෙන්න. ඒක ධ්‍යාන තුසුළු. ඔබ නම දින්නට ආවෙමි සමිඳේ ඇතුළත ඇති ප්‍රේමේ නිසා සුන්ගේ ඔබ වෙත පුතනෙමිමා ඔබ මාගේ දෙවිඳු නිසා දැතුසම සුදම දැතුස නමස්කාර වූ අපි බලවත් අත්පසන්නද බුදුන් වහන්සේට හල්ලුවා බලවත් අත්පසන්නද අන්මෝ තව එකක් කියන්න. කවුද මේ කියන්නේ? දෙවියන් වහන්සේ දැන් ප්‍රීති වෙන මොකක්ද? ඔයාලගේ නමස්කාර දෙවිඳුන්ගෙන මගේ පුතුම හිතෙනවා දෙවිඳුගේ කරුණාව ගැන නමස්කාර ලබන්නේ. මම තමයි නමස්කාර දෙවියන් වහන්සේ නමස්කාර ලබන්නේ. ස්වාමිනී මට සමා වෙන්න. මම මේ ඉදිරිපත් කිරීමක් කරන්නේ මේ උන්ට තේරෙන්න. ඒ නිසා ඔබ වහන්සේ අනුකම්පා කළ මට සමාවයි. මම නෙමෙයි නමස්කාර ලබන්නේ. මම මේ රංගනයක් අපි ඉදිරිපත් කළාට තේරුම් කළ දෙන්න. අනිල් මෙහෙම තමයි දෙවියන් වහන්සේ නමස්කාරය ලබන්නේ. දැන් නමස්කාරය මෙහෙවන්නේ කවුද? ලුසිෆර් අග්‍ර දේවදූතයා. ඔයගොල්ලන් හිතන්නේ ඔක දේවදූතයෝ කියලා? තාම පෘථිවිය නිර්මාණය කළා නැහැ. තාම ලෝකෙම අවල නැහැ. මේ ස්වර්ගයේ වෙච්ච සිද්ධියක්. ඊට පස්සේ මෙයාට සිතුවිල්ලක් එනවා. මොකද්ද? මෙයාට සිතුවිල්ලක් එනවා. මේ පුටුව ගන්න. මට වඩා ඉහළට යන්න මෙයාට එන ආසාවක්. මෙයාට ආසයි දැන් අඩේ මාරයිනේ. මේ සෙනඟ අතුස්සනවා. මේ සෙනඟ ප්‍රශංසා කරනවා. එතකොට මම ප්‍රීති වෙනවා. මටත් කොච්චර සතුටුද මේ ප්‍රීතිය ගන්න තිබ්බනම් කියලා මෙයාට හිතට එන අදහසක්. හොඳ අදහසක්ද නරක අදහසක්? නරක අදහසක්. කොයිද මේ සිද්ධිය සිදු වෙන්නේ? වාඩි වෙනකලා වාඩි. කොයිද මේ සිද්ධිය සිදු වෙන්නේ? ස්වර්ගයේ සිදු වෙන්නේ. ඊට පස්සේ මෙයාට සිතුවිල්ල ආපු ගමන් මෙයා ඒක ක්‍රියාත්මක කරනවද? නෑ. ක්‍රියාත්මක කරන්න කලින් සිතුවිල්ල එනකොටම දෙවියන් වහන්සේට ක්ලික් වෙනවා හැමදේම. උන්වහන්සේ සර්ව ඵලදාරී දෙවියන් වහන්සේ අපේ. ආමේන්. හලෙලූයා. ඔයාලා හිතන හැම දෙයක්ම අපි වැරදි දේවල් හිතනවා. ඒවා දෙවියන් වහන්සේ දන්නේ නැහැ කියලා හිතුවද? හැමදේම දන්නවා. අපි කොලේ වහනවා එක එක්කෙනාට අංගල කරනවා එක එක දේ පාස්ටර්ට කොලේ වහනවා වයිෆ්ට කොලේ වහනවා හස්බන්ඩ්ට කොලේ වහනවා දරුවන්ට වහනවා වැඩ පොලේ බොස්ට කොලේ වහනවා රැකියා කරන ව්‍යාපාර කරද්දි කොලේ වහලා ජොබ් බිස්නස් කරනවා දැන් නැස දන්නේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ දෙවි කෙනෙක්ට අපි නමස්කාර කරන්නේ ආමෙන් ඒ නිසා දැන් මෙයත් ඒක කරපු ගමන් අපේ දෙවියන් වහන්සේ දකින්න ඒක මුට ආවනේ සිතුවිල්ල මොකක් වෙන්නද මාව පාගල මටත් වඩා ඉහළින් යන්න ආවනේ මොකද්ද දෙවියන් වහන්සේ කළේ ඈ තුන්නා දෙවියන් වහන්සේ දෙකක් කොහොමද දන්නවද? බෑවිය ලුසිෆර් දොට්ට බෑපන් එළියට කියලා මෙයාව දොට්ට දැම්ම කොයින්ද? ස්වර්ගයෙන් දොට්ට දැම්ම මෙයාව. දොට්ට දැමීමත් එක්ක ලොකු බලපෑමක් සිද්ධ වුණා. මම පෙන්නන්නම් ඒ බලපෑම. දැන් මේ තුන් දෙනා එහෙම් පිටින්ම අයින් කළා දැම්මා. දෝපිය. යන්න ඔම් යන්න. අයින් කළා දැම්මා දැන්. දොට්ට දැමීමත් එක්ක තමයි පටන් ගත්තේ ස්වර්ගයේ මේ සියල්ල දොට්ට දැමීමත් එක්ක සිතුවිල්ල ආවා අයින් කරා එළවුවා එළවීමත් එක්ක පටන් ගත්තා මොකද්ද
එළවීමත් එක්ක පටන් ගත්තා. දේවදූතයන් අයින් කරත් එක්ක පටන් ගත්තා. මොකද්ද? පටන් ගැනීමේදී එළවීමත් එක්ක තමයි පටන් ගත්තේ. ආවද එළවුවේ? දේවදූතයන්ව ලුසිෆර් ඇතුළු ලුසිෆර් එක්ක තව සෙට් එකක් හිටියා. මුළු වර්ෂිප් ටීම් එකම එනවා දැම්මා. අයින් කරලා දැම්මා. ඒ එළවුවත් එක්කම තමයි මොකක්ද උනේ? අන්න පටන් ගැනීමේදී මේ පටන් ගැනීම කියලා බයිබලයේ පළවෙනි පදේ පටන් ගැනීමෙන්නේ අන්න ඒකයි. උන් එළවුවත් එක්කම තමයි ධ්‍යානසේ පටන් ගත්තේ. මොකක්ද? පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ ආසත් පොළවත් මැවුසේක. ආමෙන්. කවුද ආස පොළව මැව්වේ? අපේ ජීවමාන දෙවියන් වහන්සේ. මොකක්ද මේ බයිබලයේ තියෙන්නේ? මම මේක මීට කලිනුත් උගන්වලා තියෙනවා. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේකනේ තියෙන්නේ. අහසයි පොළවයි එක අහසයි එක පොළවයිනේ. අපේ සිංහල බයිබලයේ තියෙන අහසත් පොළවත්. හැබැයි මේක ඉංග්‍රීසි බයිබලයට යනකොට හෙබ්‍රු බයිබලයට යනකොට මේක වෙනස් වෙනවා. ඔන්න බලන්න ඉංග්‍රීසි බයිබලේ මොකක්ද තියෙන්නේ? In the beginning, God created the heavens and the earth. heavens S එකක් දාන්නේ මොකද? බහුවචන වලට. heavens එහෙනම් heaven කියලා දාන්න තිබ්බනේ. එක ස්වර්ගයයි එක පොළවයි. earth දැන් එක earth එකයි heavens කියන්නේ ගොඩක් තියෙනවා. පටන් ගැනීමේදී එහෙනම් දෙවියන් වහන්සේ අහසත් පොළවත් නෙමෙයි මවලා තියෙන්නේ. අහස වල් ගොඩක් මවලා තියෙනවා අපේ දෙවියන් වහන්සේ. හැබැයි පොළව එකයි. මේ විද්‍යාඥයෝ හොයනවා මිනිස්සු ඉන්න තව පොළවල් හම්බුණාද? හම්බෙයි. හොයන්න කියන්නේ. ඔට්ටුවක් දානවා කන කපා ගන්නවා හම්බුන මිනිස්සු ඉන්න පොළවක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ උන් හන්නේ ලොවි ගහත් නෑ අන්තිමට. දැන් අපි කියන්නේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑනේ. මං කියන්නේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලොවි ගහත් නෑ අන්තිමට. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ මැව් එක පොළවයි. ඒ තමයි අපි ඉන්න පොළව. ආමෙන්. මිනිස්යාට ඉන්න සුදුසු එක පොළවයි. ඒ කියන්නේ අපි විද්‍යාවෙන් හොයලා කතා කරලා තිනවා. අපි බයිබල් පාඩමක් තුල කතා කරමු. දැන් බලමු ස්වර්ග වල්. එහෙනම් ස්වර්ග වල් ආස වල් ගොඩක් තියෙනවා. එකක් දෙකක් තුනක් හතරක් පහක් නෑ. ගණන් කරන්න බැරි තරම් තියෙන අද විද්‍යාවෙන් හොයන් තියෙනවා. සෞරග්‍රහ මණ්ඩල ගොඩක් තියෙනවා. ලක්ෂ ගණනක් සූර්යයාලා ඉන්නවනේ එයාට. නේද මන්ද හොයාගෙන තියෙනවානේ. ලක්ෂ එන්න ඒක තමයි දැන් නැස්සේ කිව්වේ. මෙන්න බලන්න මේ පින්තූරේ මම දාලා තියෙනවා. පේනවද ඔයාලට? පෘථුවිය තියෙනවා. පෘථුවිය අවට තියෙනවා. වටේ තියෙනවා. ඔයා දන්න ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ? මොකද්ද ගුරුත්වාකර්ෂණය කියන්නේ? ඉස්කෝල ළමයි දන්නවා. නේ? අරපන් කරාමේ දන්නවනේ? යාට මං කියන්නේ අරපන් කරාමේ කියලා. ගුරුත්වාකර්ෂණය අනු කුමක්ද? අපි එදා රැයවත් කතා කරානේ. අපි රැය 12ට ඔවත් කතා කරා. බීච් එකේ. ගුරුත්වාකර්ෂණය අනු කුමක්ද? ඒකෙන් එහාට ගියාම මොකද වෙන්නේ? මේ ලෝකේ සීමාවක් තියෙනවා මේ පොළවේ. ඒ පොළවේ සීමාව ඇතුළත ගුවන් යානා යනවනේ. කුරුල්ලෝ යනවා. ගෙම්බෝ යන්නේ නැහැ. කුරුල්ලෝ යනවා ගුවන් යානා යනවා. හැබැයි මේ සීමාවෙන් එහාට ගියාම ඔය බලන්න පෘථිවි වටේ නිල් පාට පටියක් තියෙනවා පේනවා. ඒකෙන් එහාට ගියාම මොනවද වෙන්නේ? චන්ද්‍රිකා තියෙන්නේ ඒකෙන් එහා. පිච්චෙන්නේ නැහැ දැම්ම. ඒකෙන් පා වෙනවා. විතරක් නැහැ කිව්වේ පාවේ බලා පා වෙනවා. අර චන්ද්‍රිකා පා වෙන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජීටපු ජනාධිපති නෙමෙයි අය ඉතින් කිනාවනේ. සැටලයිට්. ඒවා පා වෙනවා මේ තලෙන් එහාට ගියාම. බලන්න මේ තලේ තියෙන දේවල් මොනවාද? ඉර, සඳ, තරු, තව ගොඩාක් දේවල් ওই තලේ තියෙනවා. ඇත්තට මෙතන ස්තර තුනක් තියෙනවා. පළවෙනි ස්වර්ගය, දෙවෙනි ස්වර්ගය, තුන්වෙනි ස්වර්ගය. දෙවියන් වහන්සේ පටන් ගැනීමේදී ඕක තමයි නිර්මාණය කරේ. ආමෙන්. පටන් ගන්නකොට මොකද නිර්මාණය කරේ? පොළව නිර්මාණය වුණා. අපේ සෞරග්‍රහ මණ්ඩලය ඊට පස්සේ තියෙනවා. ඊට පස්සේ ස්වර්ග රාජ්‍ය තුන්වෙනි ස්වර්ගය. දෙවියන් වහන්සේ ඉන්න ඒරියා එකට කියනවා තුන්වෙනි ස්වර්ගය කියලා. එතකොට තුනක් තියෙනවා මෙතන. පළවෙනි එක කොහෙද? ෆස්ට් හෙවන් ඔයදී. අපි ඉන්න එක අපේ අහස ඒ හැදිලා පළවෙනි ස්වර්ගය උඩුගුවන. දෙවෙනි ස්වර්ගයට කියනවා ඉර හඳ තරු තව ග්‍රහලෝක තියෙන ඒරියා එක. හරි විශාලයි. දෙවියන් වහන්සේ ඉන්නේ කොහෙද එතකොට? අර තුන්වෙනි එකේ පේන ආලෝකයක් වගේ තියෙනවා. ඈත. අන්න ඕකේ තමයි දෙවියන් වහන්සේ වැඩ සිටින තැන. ඔතනට යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔතනට යන්න පෘථුවිය ඉඳන් ඔතනට යන්නේ ඇයි? ආලෝක වර්ෂ කෝටි කෝටියක් විතරයි. පුළුවන් දෙන්න යන්න. ආලෝක වර්ෂ කෝටි කෝටියක් විතර. එච්චර කල් ජීවත් වෙන්න පුළුවන්. දැන් ගියා කියලා හිතමු ආයෙන්න පුළුවන්.
කොහොමද දෙයන්නාසි ගොඩාක් කෑදෙන්නේ? තාම මේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්ලූටෝ වලින් පස්සේ තියෙන ඒවාත් හොයාගන්නේ නැහැ. හොයාගත්තත් යන්න බෑ තාම. තාම ගිහිලා තියෙන හඳට අඟහරු වලට විතරයි. තව එතනින් ගියා තව ග්‍රහලෝක තියෙනවා. බුධ සිකුරු පෘථිවි ඊට පස්සේ ග්‍රහලෝක ටික අඟහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන් ප්ලූටෝ ඒවටත් තාම ගිහිල්ලා නැහැ. යන්න බෑයි ගොඩාක් වර්ෂ යනවා. හැබැයි දෙවියන් වහන්සේ අපේ ඊටත් ගැහැෙන් ඉන්න දෙවියන් වහන්සේ. ආමෙන්. දැන් පටන් ගන්නේදී දෙවියන් in the beginning God created the heavens and the earth. මම හිබ්‍රු වචනේ දාලා තියෙන මේක දාමු අපි YouTube එකට. එතකොට ටීවී කොන් කරන් කරන්ට් එක ගිහිල්ලා. එතකොට දැක්කද පටන් ගන්නේදී මොකද උනේ? දැන් දෙවියන් වහන්සේ ආසයි පොළොවයි නිර්මාණය කළා. ඊට පස්සේ පොළොවට මොකද වෙලා තිබ්බේ? උපත් එක මොකද පටන් ගන්නේදී දෙවියන් වහන්සේ ආසවල් පොළොව මැවුස් එක දෙක පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. ඒ මොකද ඒ උනේ? දෙවියන් වහන්සේ පටන් ගත්තා දෙයක් ආසයි පොළොව නිර්මාණය කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? මොනවත් නැහැ. පාළු වෙලා හිස්ව තිබුණාය. ගැඹුරු පිට අන්ධකාරයේ උන්වහන්සේගේ ආත්මය ජල මත ඇසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ මවපු පොළව, මවපු අහස, පාළු මූසල කමක් දෙවියන් වහන්සේ මවනවද එහෙම? මේක ඇත්තටම පාළු වුණේ මූසල වුණේ කොහොමද දන්නවද? මෙන්න මේ සිද්ධිය නිසා. යෙසායා 14:22 ඉඳන් හොඳට බලන්න. කියවන්න සඳු. දීප්තිමත් පහන් තාරකාව. දීප්තිමත් පහන් තාරකාව සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ ලුසිෆර් කියලා. ඉංග්‍රීසියෙන් ඔක හැරව ලුසිෆර් කියලා තියෙනවා. ලුසිෆර් කියලා කියන්නේ දීප්තිමත් පහන් තාරකාව. අලුයම් පුත්‍රය. අලුයම පුත්‍රය. නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි. නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි. මං අර සඳුරු වෙලව ස්වර්ගයෙන් වැටුණු හැටි. ස්වර්ගයෙන් කොහෙටද වැටෙන්නේ උහෙලටද පහළටද? දැන් මෙතන ස්වර්ගයෙන් පහළ ඒරියා එක මේ ෆොටෝ එකේ පේන මේ උඩ තියෙන තුන්වෙනි ස්වර්ගය කහ පාට ඒරියා එක එතනින් පහළ එක කළු පාට එක. ඔන්න ඔළුවේ තියාගෙන දැන් ආයි කියවන්න. දීප්තිමත් පහන් තාරකාව. දීප්තිමත් පහන් තාරකාව අලුයම් පුත්‍රය. නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි. ජාතින් හෙලා දමවා වූ නුඹ බිමට සිත දමනු ලැබුව හැටි. හරි. නුඹ සිතදල සිතාගෙන මම ස්වර්ගයට නැගී නුඹ හිතතල මං ඉස්සලා එළවපු සිද්ධිය. ඉතින් හිතාගෙන මාගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳ ගන්නෙමි. දැක්කද අලුයම පහන් තාරකාවේ ලුසිෆර් හිතපු හිතිල්ල දෙවියන් වහන්සේට වඩා ඉහළ යන්න හිතවලු වනේ. තරම ඌ ජීවත් කරපු එකත් අපරාධයක්. දෙවියන් වහන්සේ අනුකම්පාසාගත නිසා තමයි ඌට ජීවත් වෙන්න තිබි දුන්නේ. හරි. දෙවියන් වහන්සේගේ සීමාවල කන්ද පිට ඉඳ ගන්නවා. අන්තිමට තව තැනක තියෙනවා මම බයිබලෙ පෙන්නන්න. මට පදේ ගන්නවා ඌ දෙවියන් වහන්සේගේ පුටුට කකුල් දෙක තියා ගන්නවා මෙහෙම. ඊටත් උඩින් දෙවියන් වහන්සේගේ පුටුට කකුල තියා ගන්න. හරි මේක බාන්නද? නැත්නම් පොඩ්ඩක් තියමුකෝ. හරි. ඊට පස්සේ මම වලාකුළු මුදුන් පසුකට ඉහළ නගින්නෙමි. මහෝත්තමයන්ට සමානන්නෙමි කීතිය. එහෙත් නුඹ පාතාලය නම් වලේ ගැඹුරටම බසිනවා ඇත. අන්තිමට දෙන්න ගියේ දෙවියන් වහන්සේට ලැබුණේ ඌට තමයි ටොපිය ලැබුණේ. දැන් පොළොව පාළු වුණා, හිස් වුණා, ගැඹුරු පිට අන්ධකාර වුණා. ඇත්තටම මේ පොළොව පාළු වුණේ, හිස් වුණේ, ගැඹුරු පිට අන්ධකාර වුණේ මුන් සෙට් එකේ වැටීමත් එක්ක තමයි පොළොව පාළු වෙලා ගියේ. මුන් කොහෙටද වැටුනේ? පොළොවට නෙමෙයි. මුන් වැටුනේ මේ අන්ධකාරයේ කළු ඒරියා එකට මුන් වැටුනේ. ඔය ඉර සඳ තරු ඒ ඒරියා එකට පහතට හෙළුවේ මුන් එතන රජ කරනවා. එතන নমස්කාරය ලබනවා මුන් එතන. මම පෙන්නන්නම් තව පොඩ්ඩකින් මෙතන নমස්කාර ලබන හැටි. දැන් নমස්කාරය අයිති කාටද මේ ලෝකේ? දෙවියන් වහන්සේට. ආගම් ભેදකින් තොරව දෙවියන් වහන්සේ নমස්කාර කිරීම යුතුයි. මෞංකාරේ තව බයිබල් පද තියෙනවා පිස්සනට දෙන්න. දැන් මේ ඉරසඳ තරු ඒරියා එකට කාටද එතකොට බාර දුන්නේ? ලුසිෆර් ඇතුළු කණ්ඩායම උන්ව හෙළුවා අදිමන්ත මේක අස්සට. මේ දෙවෙනි ස්වර්ගෙට උන්ව හෙළුවා. අපි ඉන්නේ තුන්වෙනි ස්වර්ගේ. පළවෙනි ස්වර්ගේ තුන්වෙනි ස්වර්ගෙට දෙවියන් වහන්සේ. ওই දෙක අතර මැද්දට හෙළුවා මේ වැටුණා වූ සෙට් එක. යක්කු ටික. මම මෙතන කියනවා මම ඇතුළ අපි ඔක්කොම යක්කුන්ව වැඳලා තියෙනවා. අපි සෙට් එකම යක්කු වැඳලා තියෙනවා. පිස්සුද පාස්ට් අපි වැඳන්නේ නැහැ. ඈ වැඳලා තියෙනවා. කොහොමද වඳින්නේ යක්කු ටික? මගේ ලක්නේ ධනු. ඔයාගේ ලක්නේ මීන. ඔයාගේ ලක්නේ මිථුන. දායරක්ටගේ ලක්නේ
මේස මට වෙන අකුරක් කිව්නේ. ඒ අකුර හොඳ අකුරක්. ඒක ඇත්ත හැබැයි. දුලාන එකක් උසබ. මට සරි. ප්‍රීතික සමන්ද. කුම්භ ඔය. මකර. මිථුන ජොනි එකක් නේ. මීන. තවකාද කරස් වගේ. කටක තිතුම්ගේ. සිංහ මට සිරි සිංහ. දැන් ඔය ලග්න බලනවනේ. කොහෙන්ද ලග්න පලාපල ඒගොල්ලන් ඒ ජ්‍යොතිර්වේදී අපිට දෙන්නේ මොනවා බලලාද? අන්ද බලලා. වෙලාව බලලානේ. ධනු කියන්නේ මොකක්ද? අටක කියන්නේ මොකක්ද? මොනවා වලින්ද ඒව ගන්නෙ? ග්‍රහලෝක. ග්‍රහ තරු බලලා ගන්නෙ. තරු කොහෙද තියෙන්නේ? ස්වර්ගේ? කීවෙනි ස්වර්ගේද? කවුද ඒකේ ඉන්නේ? කාගෙන්ද අපි අපේ ජීවිත කාලය අහලා තියෙන්නේ? ඇත්ත? අපි කේන්දරේ බලලා දින කාගෙන් අහන්නේ? පල්ලි එන ගමනුත් සමහරකුන් කේන්දර බලනවානේ. කවුද එතන ඉන්නේ? දැන් ආසද? ඔය පල්ලි ගියාට කවන්නේ කේන්දරෙත් පොඩ්ඩක් බලාගමු කෝකඩ. නැකත වෙලාව බලමු හරි වෙලාව. දැන් වෙලාව වැඩ කරන්නේ කොහොමද වෙලාව හදන්නේ අපි? ලංකාවේ වෙලාව හදන්නේ මොකෙන්ද? ඔරලෝසුවට වෙලාව හදන්නේ කොහොමද? සූර්යයා ඉරෙන් නේ ඉර බහින වෙලාව සාමාන්‍ය 6:30. ඉර පායන වෙලාව උදෑසන 6:30. එතකොට සූර්යයාගේ දැන් ඉර බැස්සේ නැත්තම් වෙලාව වැඩ කරනවද? වෙලාවත් නතර වෙන්න ඕනේ නේද? දැන් දවල් 12 හරි මැද්ද ඉර තියෙනවා. බට්ට යන ඔරලෝසු. එහෙම වෙන්න බෑ. එහෙනම් බට්ටක් නවතින්න ඕනේ. දැන් වෙලාව හැදෙන්නේ කොහෙද? ඉර හඳ ඉපදුන වෙලාව සටහන් කළා. ඒ වෙලාවට හදනවා කේන්දර වේලත්පත් කඩේ හදනවා. කාගෙන්ද සාත්තරය අහලා තියෙන්නේ? දෙවියන් වහන්සේගෙන්ද? ඕක තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ බහුතරයක් තියෙන්නේ. එහෙනම් අපි කාවද අප්පා වැඳලා තියෙන්නේ? පල්ලි එන ගමනුත් වඳිනවා. කාවද වඳින්නේ? දැන් ওই කේන්දර බල්ලා හරි ගියාද? අපි හිටපු ජනාධිපතිතුමානේ බැන්දා කේන්දර බැලුවානේ. මොකද්ද එයාගේ නම? අර අක්කා කවුද? සාත්තර ගියා. ඥානක්කා. ඥානක්කගෙන් කේන්දර බැලුවා. මේ නූල මම මේ හොයන්නේ බයිබලයේ. උට අපේ මහත්තයා මේ නූලක් බැඳන් හිටියනේ රතේ රතු පාට. මං උදේ බයිබලෙන් ගලවලා ගත්ත පටියක් වෙන්න තිබුණා. බලද්දි ඥානක්කා දුන්න නූල බැඳන් හිටියේනේ. ඥානක්කා කිව්වනේ බය වෙන්න එපා. ඔයාව ආයි ජීවිතේට අයින් කරන්න හම්බෙන්නේ නැහැ. මේ වෙලාවේ තියෙන වාක්‍යෙ තමයි නියම කාලේ. වෙලාව බල. මොකද උනේ? ලංකාවේ පළවෙනි ජනාධිපති චුවපු දාලා දිව්වා. ප්‍රභාකරන්වත් දිව්වේ නැහැ. යුද්ධනේ ප්‍රභාකරන් දිව්වේ නැහැ. යුද්ධ වීරුව දිව්වා. ලඩු දායිද දන්නේ. හැබැයි ඇත්තද බොරුද මං කියන්නේ? එයාට වැරදුනේ බයිබලේ නූල නිසා නෙවෙයි. ඥානක්කගේ නූල නිසා. ඥානක්ක ඉරසඳ යක්කුන්ගෙන් බලලා නැකත කිව්වා. ලෝකේ පාලකයා අපේ ජීවමාන දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. අනපුඩක් අපේ දෙවියන් වහන්සේ. එනිසා යක්කුන්ගෙන් වැන්දට අපිට ලැබෙන කින් ගෙඩියක් නැත. තවත් ප්‍රශ්නම තමයි තවත් ලැබෙන්නේ. හැබැයි මෙතනදී යක්කුන්ගෙන් අපි ගනුදෙනු කරා නෑ වෙනස් වෙන්න. දුවේ පුතේ අපේ දෙවියන් වහන්සේ හොයනවා බං. කාවද? ඔයාව හොයනවා. හැබැයි අපි නොදැන හරි දැන හරි අපි කොහෙන් හරි දෙවි කෙනෙක් හොයනවනේ හෙව්වනේ. අපි වේලත්පත් කඩේ හරි වෙලාව හරි නැකත හරි බැලුවේ. මොකද්ද අපි හෙව්වේ? ඒ දෙවියෝ කියලා හිතාගෙන අපි දෙවියන් වහන්සේ නොදැන අපි ගිහිල්ලා හෙව්වේ. හවුද නැද්ද? ඒ මිනිස්සයාගේ හැටි. දැන් අලි කවදාවත් ගිහිල්ලා සාත්තර බලනවද? දැන් පූසා කවදාද කියලා කරන මට හරියන්නේ නැහැ ඥාව්. ඇයි දන්නේ නැහැ ඥාව් හරියන්නේ නැත්තේ. එහෙම අහනවද කට්ටඩික් ගාවට? දැන් බල්ලෙක් කියලා මම බැලෙන්න පැටවුණා. මොකද වෙන්නේ? එහෙමද? එහෙම බල්ලා එනවද? වඳුරු එනවද? එහෙම එන්නේ නැහැ. ඇයි? උන්ට ආත්මයක් නැහැ. හැබැයි බෞද්ධ, හින්දු, මුස්ලිම්, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික මේ මිනිස්සු හොයනවා කවුද? දෙවියන්ව හොයනවා. පන්සලට ගිහලා මිනිස්සයා පිහිටක් නෙමෙයිද හොයන්නේ? පිහිටක් හොයන්නේ. කෝවිලට ගිහලා මිනිස්සයා පිහිටක් හොයන්නේ. මුස්ලිම් පල්ලියට ගිහලා පිහිටක් හොයන්නේ. බල මෙතනට ආවත් ඉල්ලගෙන දෙන්නව ආවද කික්ක. ජීවිතේට එන්නේ පල්ලියට දෙන්න බලාගෙන. එන්නේ ඉල්ලගෙන ඔක්කොම ගිහිල්ලා වෙලාව බල නැකත් බල ඔක්කොම බලලා අන්තිමට හරියන්නේ නැති වෙනවා මේක ගිහිල්ලා බලමු. ඒ බලමු කියලා නේ. ඒ කියන්නේ කකුල බාගෙන තියන් ඉන්නේ. අර ගියේ නැත්තම් යන්නේ නැහැ. එහෙම ආවේ. අද එහෙම ආපු කෙනෙක් තමයි මම. එහෙම ආපු කෙනෙක් තමයි ඔයා. හවුද නැද්ද? අපි එහෙම ආපු අය තමයි. හැබැයි අපි අඳුනගත්තා ජීවමාන ලෝකයේ මෙවුන්කාර දෙවියන් වහන්සේ අපි අඳුනගත්තා.
ආමෙන්. එයා හැර වෙන කෙනෙක් නැහැ අපිට. වෙන කෙනෙක් ඕනෙත් නැහැ අපිට. හරි ගියත් එකයි නැතත් එකයි. යේසුස් වහන්සේ ජීවමානයි. යේසුස් ආයි මරන්න බෑ. අපිව මරුවත් කමක් නැහැ. අපි අපේ දෙවියන් වහන්සේව අත් නොහැරම ඉන්නවා අපි මරණකම්ම. ආමෙන්. හලෙලූයා. ඒ තමයි සැබෑ දෙවියන්ට දක්වන ආදරේ. අනිත් දෙවිවරු හොයන් යන්නේ වැඩේ කරන් යන්නේ. දැන් කතරගම යන්නේ අපි. යනවානේ. පළතුරු 7ක් අරගෙන කට්ටඩිය කීයේ මයිල් පිටිත් කතා කරා. කට්ටඩිය කියන ගෑනු එනවලු මෙහෙමලු එන්නේ. පළතුරු වට්ටිය අරන්. පූජකතුමනි අපේ වැඩේ හරියන්නේ නෑ කරලා දෙන්නකෝ. ඉතින් කට්ටඩිය ඊට දෙයියෝ දිහා කට්ටඩිය බලන්න. කට්ටඩියත් ඇස් දෙක වෙනවා. ඇයි පළතුරු වට්ටිය නෙමෙයිනේ වෙන්නේ? ඔව්. දැන් මෙතන ඇවිල්ලා එහෙම කරන්න බෑ. අපිට ඇවිල්ලා අනේ පාස්ටර් මට හරියන්නේ නැහැ පාස්ටර් මට වැඩේ කරලා දෙන්න. එහෙම කියන්න බෑ අයියේ. ක්‍රිස්ටෝ ඉන්නවා අපි. එහෙම බෑ. එරා. දැන් කට්ටරියයි වයිෆුයි දෙන්නම ඉන්නවද අල්තාරේ? ඈ අපේ කට්ටිය ගිහලා උස්සන් ගිහලා ඇයි අපි එන්නේ දෙයියෝ බලන්න. දේවාලට යන්නේ දෙයියෝ බෑ වැඩේ කරගන්න. හැබැයි අපි ආයේ වැඩේ කරගන්න මුලින් ආවේ එහෙම තමයි. හැබැයි දැන් අපි බැඳිලා ඉන්නේ. මා වෙනුවෙන් ජීවිතය දුන්න දෙවියන් වහන්සේට මගේ හදවතම මම පූජා කරනවා. ආමෙන්. මට හරි ගියක් නැතත් මම දෙවියන් වහන්සේගෙන් අයින් වෙන්නේ නැත. ආමෙන්. එහෙම ප්‍රේමයෙන් අපි ඇවිල්ලා ඉන්නේ. ආමෙන්. එනිසා මේ ප්‍රේමයට ආපු අයට මම පෙන්වන්නම් ආශිර්වාද ලැබෙනවාමයි විශ්වාසගෙන ආමෙන්. ආමෙන්. දැන් අයින් කරානේ. ලුසිෆර් අයින් කරා. උගේ වැටීමත් එක්ක පොළොව විනාශ වුණා. ඒ නිසා මම ඔබට තව දෙයක් කියනවා. දෙවියන් වහන්සේ පටන් ගන්නකොට අපේ ජීවිත මගේ ජීවිතයත් එහෙමයි. මම ගැලවීම ලබනකොටම මම 2017 ගැලවීම ලබන්නේ. ගොඩක් අය අහනවා මම කොහෙන්ද ගැලවීම ලැබුවේ කියලා. මම ගැලවීම ලැබුවේ CGC සභාවේ. පාස්ටර් කින්ස්ලිගෙන් මම බෞද්ධ ස්පූනේ. ඔන්න කිව්වා. ඔක්කොම දැනගන්න. දැන් මම එතුමත් එක්ක නෑ. අපි තරහ නෑ. අපි ඉවත් වෙලා වෙනම එහුවචෛරේ සභාව දෙවියන් වහන්සේත් එක්ක අපි කරගෙන යනවා. අපි එතුමා වෙනුවෙන් යාඥා කරනවා. ඒ සභාව වෙනුවෙන් අපි යාඥා කරන්න ඕනේ. ඔන්න මම එතනින් ආවේ. හැබැයි පටන් ගන්නකොටම දෙවියන් වහන්සේ දෙයක් පටන් ගන්නකොටම මොකද උනේ පොළොව? දැනසේ පටන් ගැනීමේදී ආසි පොළොව මම ඊට පස්සේ මොකද උනේ පොළොවට? ඈ? ගැඹුරු පිට අන්ධකාරය විය. ඊට කලින් හිස්සුණා ගැඹුරු පිට අන්ධකාර වුණා. දෙවියන් වහන්සේ අපේ ජීවිත තුලත් දෙයක් පටන් ගන්නකොටම අපිටත් සිද්ධ වෙනවා සමහර අකරතැබ්බයන් සිද්ධ වෙනවා නේද? නැතිවීම සිද්ධ වෙනවා, කඳුළු වෙනවා, රිදුම් වෙනවා, වේදනාවල් එනවා. හැබැයි කවුද පටන් ගන්න තියෙන්නේ? දෙවියන් වහන්සේ දෙයක් පටන් ගන්නත් එක ලකුණු තමයි. තනිකම් වෙනවා, වේදනාවල් එනවා, අතහැරීම් වෙනවා, රිදුම් වෙනවා, දාලා යන්නේ වෙනවා. අම්මා බලන්න, තාත්තා බලන්න, වයිෆ් තරයි, හස්බන්ඩ් තරයි, අරකයි මේකයි. හැබැයි කවුද පටන් ගන්න තියෙන්නේ? දෙවියන් වහන්සේ පටන් ගන්න තියෙන්නේ. හැබැයි අතාරින්න එපා. දෙවියන් වහන්සේ පටන් ගත්ත දේ උන්වහන්සේ පුරවන වාමයි දවසකයි. ආමෙන්. හලෙලූයා. පුඩිය ගන්න දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ පටන් ගත්ත අය තමයි ආබ්‍රහම්. දෙවියන් වහන්සේ පටන් ගත්ත අය තමයි අර ගිනි උදුනට දාපු තුන්දෙනා. ශබ්දක් බේසක් අබෙඩ්නේකෝ. උන් තුන්දෙනා උස්සන් ගිහලා කොහෙටද දැම්මේ? ගිනි උදුනට දාන්න කලින් කිව්වා දෙවියන් වහන්සේ අතාරින්න කිව්වා. උන් තුන්දෙනා කිව්වා අපිට අර ගියත් නැතත් අපි දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. ආමෙන්. ඇයි අන්න දෙවියන් වහන්සේ පටන් ගත්ත උන් තුන දෙයක් ක්‍රියා කරන්නේ. ඒකට පස්සේ උන්ට මොකද කළේ? උදලන් ගිහලා දැම්මනේ. උස්සගෙන ගිහලා ගිනි උදුනට දැම්ම උන් තුන්දෙනාම. දාද්දි මොනවද කිව්වේ? මේ දැන් බොරුවට හරි අපි කියමු බං ඔය රූපේ වඳිමු කියලා. ඔය රූපේ බොරුවට හරි වඳිමු කියලා අපේ ජීවිතේ බේරගම එහෙම කිව්වද? එහෙම කිව්වේ නෑ. උන් කිව්වා ඔන්න ඔය දාලා මැරෙන්න හරි අපි යමු බං. අපිට මොකුත් වෙන්නේ නෑ. උන් තුන්දෙනා දැන් ගිනි උදුන දාලා උදුන හත් ගුණයක් වැඩි කළා. උදුනේ ඉන්නවා තුන්දෙනා පිච්චි ඉන්නවා. පිච්චුණාද? දැන් මේ තුනයි රජා ගිනි උදුනට දාපු එකා දැක්කා. එතන හතරක් ඉන්නවා. කවුද හතරවෙනියා? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. කොයිද යේසු හිටියේ නම්? ඔයාව දාන්න යන උදුනට වෙලා බය වෙන්න එපා. ප්‍රශ්නේ කොච්චර ලොකු වුණත් දුක් වෙන්න එපා. ජේසුස් ප්‍රශ්න ළඟට වෙලා බලන් ඉන්නවා. ඔයා ප්‍රශ්නෙට මුණ දෙනකන් යේසුස් වහන්සේ විශ්වාස කරලා. ප්‍රශ්නෙට වදින්න දෙන්නේ නැහැ ඔයාගේ අඟට. ආමෙන්. යේසු ජීවමානයි. ආමෙන්. පොඩ්ඩක් ගන්න ඉතින් නැද්ද බං? යේසු ජීවමානයි කියන්නේ. දැන් පොළොව පාළ වුණා, හිස්සුණා, පොළොව අරව වුණා, මේවා වුණා. දැන් නමස්කාරය මෙහෙමන දූතයාකෝ ලුසිෆර් කෝලේ අස්කරා කොහෙද අස්කරේ ටොයිලට් එකට මේ ඉන්නේ මේ ඒරියා එකේ ඉන්නේ ලුසිෆර් ඉන්නේ මේ ඒරියා එකේ උත් එක්ක කණ්ඩායමක් එකතු වුණා එතනට ගියා හරි දැන් වැඩිච් එක අපි බැලුවා දෙවියන් වහන්සේ හොයනවා
අපේ මාතෘකාව තමයි අපේ මාතෘකාවේ පළවෙනි පදේ මොකක්ද? දෙවියන් වහන්සේ සොයනවා. කවුද සොයන්නේ? ඈ? සැබෑ නමස්කාර කරන්න හොයනවා. මොකටද හොයන්නේ? මොකටද හොයන්නේ? දැනස මොකටද සැබෑ නමස්කාර කරන්න හොයන්නේ? ඈ? මොකටද දැන සැබෑ නමස්කාර කරන්න හොයන්නේ? අපි කරමුකෝ එන්න පොඩි දුව එන්න දෙවෙනි. දැන් මෙයා දැනසල වර්ෂිප් කරනවා. හරිද? පේනවද? එන්න. ඔයා මන් දැක්කා. මෙයා අවංකවම නමස්කාරයෙන් හිටියා මෙයා. පැය 24ම මෙයා නමස්කාරයෙන් හිටියා. මෙයා තමයි මේ පොළවේ මට නමස්කාර කළේ අවංකවම. මෙයා ඒ නිසා ඔයා මේ පොළවේ ඉන්නකම් කොහොම ඉන්න. හැබැයි ඔයා මේ පොළවෙන් ගිය දවසක එන්න පුතේ. එන්න. වාඩි වෙන්න මෙතන. කවුද මේ පුටුවේ හිටියේ? දෙවියන් වහන්සේගේ දෙවනි පුද්ගලයා ලුසිෆර්ට අයිති වෙලා තිබ්බ නමස්කාර පුටුව තවම හිස්. ලුසිෆර් නෑ, පුටුව හිස්. මේ පුටුව කාටද අයිති? දැන් කාටද මේ පුටුව අයිති? අපිට කාටද මේ පුටුව අයිති? මේ පදේ බලන්න. සැබෑ නමස්කාර කරන අයට දෙවියන් වහන්සේ දෙන තෑග්ග තමයි උන්වහන්සේගේ පුටුව හා සමාන පුටුව උන්වහන්සේ අපිට දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. සදහන් කාලෙටම ජීවමාන දෙවියන් වහන්සේ අපිට. ආමෙන්. යේසුස් ජීවමානයි. ආමෙන්. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා අපිට. මේ පුටුව තාම දුන්නේ නැහැ. මේ පුටුව අයිති මෙයාට. කලින් මේ පුටුව හිටියේ කවුද? කලින් මේ පුටුව කාගේද? පුතේ වණ කියලා මේ පැත්තට. මේ ඉන්නේ දෙයන්නාසව නමස්කාර කරන මිනිස්සු. ඔයයි මමයි වගේ. මෙයාගේ තමයි පුටුව. මෙයාට තමයි ඉස්සරහට අයිති. මොකද දැන් වෙන්නේ? මූ කැමති නෑ. ලුසිෆර් කැමති නෑ. මේ පුටුවේ ඔයයි මමයි වාඩි වෙනවට. මූ නිතරම කරන්නේ අපිට පීඩා කරනවා, අපිට ගහනවා, අපේ පවුල් කොටවනවා, අපිව දේශනාවල නිදි කරවනවා, අපිට එක එක වැරදි මාර්ග පෙන්නනවා, අපිට වෙන දෙවිවරු නමස්කාර කරන්න හදනවා, අපේ දෙවියන් වහන්සේ අපිව ඈත් කරන්න හදනවා. ගොඩක් ප්‍රශ්න අපිට ඇති කරන්නේ කවුද? සඳරු නෙවෙයි. ලුසිෆර්. මේ අයිස් එක පව් මම මේ රංගපාන ගත්තා. මට අර කියවුණා. ඒක දැක්කද? ලුසිෆර් තමයි ඔක්කොම කරන්නේ. හැබැයි අපි මොකද කරන්නේ? අපි කියනවා අපේ කිතුනෝ කියනවා අයියෝ මාස්ටර් අපිට සාතන්ගේ පීඩාව දරන්න බෑ, ඉවසන්න බෑ, අපිව බේරගන්න මාස්ටර්. මූ අතාරින්නේ අපිව කවදාවත්. ඔය හිතන්න එපා අපිව අතාරියි කියලා. ඌ නෑ, ඌ අපි ජීවත් වෙනකම් අපේ පස්සෙන් යන දාර. දෙයිවලිට අයර් එකක් කතා කරනවා ලුසිෆර්. අපිට කතා කරනවා. අපිට ගොඩක් තැන්වලදී අපිව වැරදි මඟ පෙන්නනවා. හැබැයි ඌ අපිව අතාරින්නේ නැහැ. හැබැයි අපිත් අතාරින්නේ නැහැ. ඌ අපිව අතාරින්නේ නැහැ කියලා. අපිත් ඌ අතාරින්නේ නැහැ. ආමෙන්. ඇයි අපේ යේසු අපිත් එක්ක ජීවමානව ඉන්න යනවා. ආමෙන්. මොන ප්‍රශ්නාවක් බෝප අතාරින්න කමන්නේ. අපිත් අතාරින්නේ නැහැ. අපිට මොනවා ලැබුණත්, අන්න ලැබුණත්, බොන්න නොලැබුණත්, ප්‍රශ්න වැඩි වුණත්, අපි මොන ප්‍රශ්න තිබ්බත් අපි අපේ දෙවියන් වහන්සේ අතාරින්නෙත් නැහැ. ඔබ අපිව මොන ගිනි උදුනට දැම්මත්, අපිට මොන ඌණියම් කරත්, මොන ගුරුකම් කරත්, මොන යක්කු බැන්දුවත් අපිට අපේ ගෙවල් වල මිනිහාලු බැරි නම් පොළවල අලවර ගමන්නේ වැල්ලුවා. සීනිකම බැරි නම් තව කොහෙද යන්නේ? අර ඒ ගිල කටු ගහලා බැරි නම් අටුවටුන්නක් දැම්මත් අපිට අපි අපේ දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. එනිසා නමස්කාරය සැබෑ ලෙස නමස්කාර කරන අයව දෙවියන් වහන්සේ සොයන සේක. එහෙනම් බොරුවට නමස්කාර කරන අයව සොයන්නේ. හරි. දැන් ඔය දෙන්න යන්න මම ඊටු කොටස කතා කරන්න. thank you very much. දැන් ඔයාලට තේරුණාද මේ පුටුව හිස් වෙලා තියෙන්නේ කාටද දෙන්නද? සැබෑ නමස්කාර කරන්නන්ට දෙන්න. අපි මේ පුටුවට යන කෙනෙක් වෙමු. ආමෙන්. මේ පුටුවෙන් තොරව නමස්කාර කරන ක්‍රමයක් තියෙනවා. මේ පුටුවට යන්නේ නැතුව නමස්කාර කරන ක්‍රමයක් තියෙන අපේ ජීවිතවල. පුටුව බිමින් තියන්නේ. කොහොමද අපේ ජීවිතය මේ පුටුවට යන්නේ නැතුව නමස්කාර කරලා? අපි පොඩ්ඩක් කියවමු. යරමියා 10 මේකයි. යරමියා 10:26. දැන් සැබෑ නමස්කාර කරන අයගේ ලක්ෂණයක් තමයි
දැන් අපි වර්ෂිප් එක අපි මම නිකන් කියන්නේ මේ වර්ෂිප් එක නෙමෙයි නමස්කාරය කියන්නේ. ප්‍රශංසාව නෙමෙයි නමස්කාරය කියන්නේ. තව ගොඩාක් දේවල් තියෙනවා. මේ කනවනේ විදිහ. දැන් සැබෑ නමස්කාර කරගෙන මන් දිහා ඔබ පෙරලගෙන බලන්න අපේ මෙයා කියවයි. යර්මියා 10:26 පෙරලගෙන ඉන්න මං කිව්වට පස්සේ කියන්නේ. 25 තියෙන්නේ. කුට්ට ඉන්නේ. තිස් දෙකේ 22 හරි. දැන් අපි වර්ෂිප් කරන එක හිතන්නකො මෙතන. දැන් අපි ගීතිකාවක් කියලා වර්ෂිප් කරනවා. අද අපි කිව්ව ගීතිකාවක් තමයි අද කිව්ව ගීතිකාවක් කියන්නේ දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ. සුතිය මහිමය අපි අද කිව්වා ගීතිකා කීපයක් අපි ගායනා කරා. 32 26 27 32 26 27 යර්මයා 32 26 27 තුටයි. දැන් අපි වර්ෂිප් කරනවානේ. අපි නේ අනිල් වර්ෂිප් කරානේ. සුතිය මහිමය පැසසුම තේජස් මැද්දේ වැඩ සිටිනා දෙවිදානනි. පුදුමයි ඔබගේ ක්‍රියා ගණනින් නිම කළ නොහැකිය කියා. මේ සබෑ නමස්කාරය. ඕන්නේ කොහෙන කෝල් එකක් කියන්නේ. පුදුමයි ඔබගේ ක්‍රියා තා පොඩ්ඩකින් ගන්න ගණනින් නිම කළ නොහැකිය කියා. පුදුම සහ ලකුණු ඔය කිව්වනේ මම පස්සේ ගන්න කියලා. ආශ්චර්ය මැද්දේ ඉටු කරන දෙවිඳුන් ඔබමයි සදා. උන් යන්නේ මේ පුටුවට නෙමෙයි. උන් යන්නේ අරුගේ පුටුවට. යා කාගේ දැක්කද? නමස්කාරය සැබෑ ලෙසද කරන්නේ? නෑ වර්ෂිප් එක කරන වෙලාවට හරියට කරමු අපි. නේ? ඔව්. පාස්ටර්ස්ටත් එහෙම තමයි. නේ? අමාර පාස්ටර්ලා පුටුවේ ඉඳගෙන පුදුමයි ඔබගේ ක්‍රියා ගණනින් නිම කර නොහැකිය කියා. උලබන වර්ෂිප් එක. මට තමයි උඹලා වර්ෂිප් කරන්නේ. රංජන රහමනායි කියන්නේ. නේ? ඒක සැබෑ නමස්කාරය. නමස්කාරය කියන්නේ මේ ගීත නෙවෙයි මම ඒක උගන්වන්න වෙනම ජීවිත රටාවක් වර්ෂිප් එක කියන්නේ. වර්ෂිප් වටිනාකමක් ඇති කෙනාට වටිනාකම තීම තමයි නමස්කාරය. අපි තාත්තලාට වඳිනවනේ වැඩි හිටියන්නේ. තාත්තට වඳිනකොට කවදාවත් කියන තූ කාලා කන්නේ ඕක මගේ ජීවිතේ කෑවේ. එහෙම වඳිනවා. හැබැයි ගුරුවරුන්ට මම වැඳලා තියෙනවා. අපේ ඉස්කෝලේ හිටියා සරත් සර් කියලා 4 වසරේ. මම 4 වසරේ. මම ගාන ඔක්කොම ගහනවා පන්ති වල මම තමයි ඡන්දිය පන්තිට. අපේ ඉස්කෝලේ යාළුවොත් බලනවා ඇති. දවසක් හැමදාම ගහනවානේ. ගහන්නේ මේ බිත්ති අල්ල ගන්න කියලා එන්න තඩි පොළොවලින් මෙතනට ගහන්න. මේ තට්ටමට ගහන්න. මම ගහනකොට වෙන්දට මම ගහනකොට මෙහෙම බලනවා ගහනකොට මෙහෙම කරනවා. එතකොට වදින්නේ නැහැ මේක අකුල් වදින්නේ ඒක. පස්සට ගහනකොට මෙහෙම ඉස්සරහට වෙන්නේ. ඔය ළමයි අල්ලගන්න ටෙක්නික් ගන්න. මම අම්බාන්ට උඩි කාලේ මේ ඉස්කෝලේ. ගහනකොටම අබුදුහාමෝ ගාන බොරුට කෑ ගහන. ඉතින්නේ නැහැ. දවසක් මූට අවුනවා ඔය ක්‍රමෙ. අවුලත් පොල්ලක් ගාන මෙහෙම හරහාට දැම්මා මෙතන. දැන් ඉස්සරහට එන්න මේකත් දාලා තව එකකට අල්ලගන්න. අල්ලපන් මූ බේරෙනවා කියලා. කැව්වා මෙතනට කොහොමද දන්නවද? අම්මෝ එදා තමයි දැනගත්තේ මම 4 වසර මම 4 වසර කියන අවුරුදු 8යි. මං ඊට පස්සේ ගෙදර ගියා අපේ. දැන් තාත්තරත් මං කිව්වා අම්මනත් මට සර් ගැව්වා මේ රිදන ඉස්කෝලේ යන්න බෑ නේ ඉස්කෝලේ යන්න තෝ හොරා බලයන් කියනවා. දැන් මං ඉස්කෝලේ යන්න කලින් තේ එකක් බීලා අපේ ඉස්සර ටොයිලට් තිබ්බේ මෙන්න මෙහෙම වාඩි ඉන්නවා. මෙහෙමනේ. දැන් තමයි මෙහෙම වාඩි වෙන්නේ. ඉස්සර ලැට් වල ගිහලා බිමට වාඩි වෙනවා. මට වාඩි වෙන්න බැරි වුණානේ. මේ වාඩි වෙනකොටම අර හැම ඇදෙනවා. මා එතකොට තමයි මට සරස්සවම ඇවිල්ලා පෙවුනේ පිටියේ දොලෙන් මට සරස්සව පෙවුනා. බාවෙච්ච පාරට මම කෑ ගැවුවා තාත්තේ කියලා කෑ ගැවුවා. අම්මට කියන්න බෑ අම්මා වසයි අපි තාත්තා මට ගහලා නැහැ. අම්මට ගියොත් එතන තව දෙකක් ගහනවා. මං ඉස්කෝලේ මම ගහලා දත් කැලවෙන්න ළමයින්ගේ මේ හූරලා පෑන්ෙන් එකෙක් පැන්සලා ළඟට වාඩි වෙනකොට උගේ පස්ස තුවාලලා ඒවට තමයි මට ගහන්නේ ගුරුවරු. ඊට පස්සේ අපේ තාත්තට දැන් තරහ ගිහලා කොච්චර ළමයට ටොයිලට් එකට යන්න බැරි තරම් ගැහුවක් ගම තාත්තට තද වෙනවා. නේ අනේ. අපේ තාත්තයි සර්ුයි දැන් ගහ ගන්න කියලා ඉස්කෝලේ. තාත්තා සර්ට ගහන්නේ නැහැ. තම්සි සර් කෙනෙක්ද තම්සි මහසුවනන්ද කියලා අහනවා තාත්තාගෙන්. ළමයින්ට ගහන්න ඕනේ තමයි අයිසි. ඔහොම ගහනවද ළමයින්ට? මං ජීවිතේට දැක්කේ නැහැ තාත්තා එහෙම ඇසිරෙන.
ආම මෙයා අත ගියා පස්සට. අපි කොයිද හිටියේ නමස්කාරය. ඒ නිසා සැබෑ ලෙස නමස්කාර කරනකොට තේරුණාද? අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා, වටපිට බලන්න යන්න එපා. අවංකව නමස්කාර කරන වෙලාවටවත් නමස්කාර කරන්න. වටිනාකමක් ඇති දෙයට වටිනාකමක් දෙන්න. අපි තාත්තට වඳිනවා නමස්කාර කළා. මම ඒ සරස්සට නමස්කාර වඳලා තියෙනවා. ගුරුදෙනට වඳිනවා. කාලා කන්නේ තෝ මැරියම් මකබෑවියන් කියලා. කකුලේ කරලා කියනවා මම ඉස්සරට. ඔව් ඇත්තටම කියලා තියෙනවා. එහෙම ඔයා කියලානේ? කියලා තියෙනවා. දැන් මම ගාලෙන් නිසා මම කියන්න බෑ. මේ බැලුවොත් ගාලේ කවුරුද? දැන් නම් සරස්ස ජීවිතුන් අතරක් නැතුවද? ඒකයි මම බය නැතුව කිව්වේ. එහෙම වැඳලා නැහැ කවදා? බොරුවට වඳින්නේ. එන ගහන්න. කකුල් දෙක අල්ලලා වඳිනවා. මටත් එහෙම කියන සමහරක් මම දන්නවා. ඉතින් අපිට වෙන ගහන්න අපි ජේසි බලවත් නිසා. ආමෙන්. අපිටත් ඒ වගේ කියනවා ළමයි. දැන් අපි දැන් ගමේ ඉන්න අපිට වද දෙන ගහන මිනිස්සුන්ට අපිට වඳින්න සිද්ධ වෙනවා. අපි සිංහල අවුරුද්දට කියලා වඳිනවා, බුලත් දීලා වඳිනවා. මගේ අම්මා බෞද්ධ, මම බෞද්ධ පසුබිමින් එන්නේ. තාත්තා ලංකාවේ වැඩි කල් හිටියේ. ඒ නිසා අපි වඳිනවා. වැඩි හිටියන්ට වඳිනවා. වඳින ගම එකපාරක් අපේ අම්මගේ අයියා ඉන්නවා. පෝල් අයියා කියලා කියන්නේ. එකපාරක් වඳිනකොට මෙහෙම කරලා වැන්ද සරමණින් ඇද්ද මෙහෙම කරලා සරමණින්. සරමණින් කොට කලිසමක් කඩන් හිටියේ. ඔව් අපේ අම්මෙන් අහලා බලන්න. එයාත් බලනවා මේක. අපි ඒ ගෞරව කරන්නේ නැහැ. බොරුවට නමස්කාර කරන්නේ. අපි දෙවියන් වහන්සේට අපි hina වුණාට අපි ওই විදිහට අපි නමස්කාර කරනවා සමහර වෙලාවට. මේ නමස්කාරය අපි හොඳට යනවා. යනකම අපි නමස්කාරෙ ඉන්න අය. අදිස්සියේ වොෂ්රූම් එකට යන්න වුණොත් එහෙම ඒක ගැටලුවක් නෑ. ඒතකොට ඇඟේ මෙහෙම දාගන්න එපා මෙහෙම කරලා. ඒක වර්ෂිප් එකේ ඕක යන්න ටොයිලට් යන්න හොඳ නෑ කියලා ඇඟේ දාගන්න. අනිත් තුන්ගේ නමස්කාරෙත් කැඩෙනවා එතකොට. මැස්සෝ වහලා කූඹි වහලා නේ. ඒ නිසා ඒක නේ මං කියන්නේ. යන්න එපා බං පොඩ්ඩක්. ගිටාකෝ මේක පොඩ්ඩක්. නෑ අවංකව නේ ජොනි නමස්කාර කරනවා හොඳට නේ. අපේ සභාවේ ඔක්කොම නමස්කාර කරනවා. දරුවන්ටත් උගන්වන්න, ළමයින්ටත් උගන්වන්න. සැබෑ නමස්කාරය දෙවියන් වහන්සේ සොයන නමස්කාරය. බලන්න දෙවියන්වහන්සේ සොයනවා කියන්නේ කොච්චර ආසාවෙන්ද අපි දෙවියන්වහන්සේ බලා හොයන්නේ. අපි හොයන්නේ. නෑ අපි ඇත්තට නමස්කාර කරේ නැත්තම් දැන් අපි මං සරස්සට වඳිනවා සරස්සව දන්නවනම් මම මට වෙන ඉල්ලනවා කියලා මොනා කරයිද? වඳින ගාම මෙහෙම කරලා ගහනවා. තව එකක් ගහනවා. දැන් දෙවියන් වහන්සේ දන්නවනම් මම මට බොරුට අතුස්සන්නේ වැඩක් නෑ. මම අතිස්සොට දෙන්නේ නෑ. මම කාලකන්ණියෙක් වගේ මම බොරුට බොරු කරන්නේ මම. දෙවියන්වහන්සේ ප්‍රේමණීයයි. දෙවියන්වහන්සේ ප්‍රේම ගහන්නේ නැහැ දෙවියන්වහන්සේ. දෙවියන්වහන්සේ උඩටත් වහින්න එක විදියට, අසිපුකාරයටත් වහින්න එක විදියට, ධර්මිෂ්ඨ පාස්ටර්ලා වෙන්න පුළුවන්, ශිෂ්ට වෙන්න පුළුවන්. හොඳ මිනිස්සුන්ටත් වැස්සම තමයි. හැමෝටම අපේ දෙවියන් වහන්සේ ගොඩාක් ආදරේ. ආමෙන්. අපේ දෙවියන් වහන්සේ කියන්නේ එන්න පුතේ, එන්න මන් ළඟට. දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන් දෙවි කෙනෙක්ටයි අපි নমස්කාර කරන්න යන්නේ තුවේ පුතේ. ආමෙන්. වැඩ බැරි දෙවි කෙනෙක්ට නෙමෙයි අපි කියවන්න බෑ මේ බයිබල් පදේ පොඩ්ඩක්. එවිට ස්වාමීන් වහන්සේගේ වචනය යෙරමියා වෙතට පැමිණ ස්වාමීන් වහන්සේගේ වචනය යෙරමියාට ඇවිල්ලා කියනවා බලව මම මාංශමිය සියල්ලන්ගේ දෙවියන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ. අද කියන්නේ මම මාංශමිය සියල්ලන්ගේම දෙවියන් වහන්සේ. මට කරන්න අමාරු දෙයක් ඇද්ද? කවුද කියන්නේ? දෙවියන් වහන්සේ. මාංශමිය සියල්ල කිව්වම ආගම් ભેදයක් තියෙනවා. උත්හාගමයට අපේ යේසු ගොඩක් ආදරේ. අග මාරු කරන්න එපා. කවදාවත් බුදුරජාණන් වහන්සේ අමතක කරන්න එපා අපිත් එක්ක. නෑ අපි දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්. මාංශමු සියල්ලන්ගම දෙවියන් වහන්සේ අපේ ජීවමාන දෙවියන් වහන්සේ. ආමෙන්. ගන්නක අප්පුඩක් අපේ දෙවියන් වහන්සේට. මට කරන්න අමාරු දෙයක් ඇද්ද? ඒකත් පොඩ්ඩක් කියවලින්න මේ පදේම කියන්නේ 27. බලව මම මාංශමු සියල්ලන්ගේ දෙවියන් වහන්සේ වන ස්වාමීන් වහන්සේය. මට කරන්න අමාරු කිසි දෙයක් නැද්ද? මට කරන්න අමාරු කිසි දෙයක් ඇද්ද? ඒ කියන්නේ සෑම දෙයක්ම අපේ ජීවමාන දෙවියන් වහන්සේට කරන්න පුළුවන් මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය. ආමෙන්. යෙරමියා 10:11. මොනවාන් තව බයිබල් පදයක් කියවලා අපි අවසන් කරන්න යනවා. තව බයිබල් පද දෙක තුනක් තියෙනවා. নমස්කාරය බලවත් කියලා කියන්නේ নমස්කාරය කරන අයට සටන් කරන්න ඕනේ නැහැ ප්‍රශ්නත් එක්ක. යෙරමියා 10:11. නුඹලා ඔවුන්ට කතා කොට අහසත් පොළවත් නොසෑදුවා වූ දෙවිවරු වනාහි එවුන්නේ අහසත් පොළවත් නොසෑදුවා වූ ඇදුවේ නැති දෙවිවරු. අපේ දෙවියන් වහන්සේ පටන් ගැනීමේදී ආසයි පොළොවේ මවපු දෙවියන් වහන්සේ. ආමෙන්. අහසත් පොළවත් නොසෑදුවා වූ දෙවිවරු වනාහි පොළොවෙන්ද අහස යටින්ද නැතිවන්නේ කියා පල්ලා. මොකද වෙන්නේ? ආසයි පොළොවේ හදපු නැති දෙවිවරු ඉන්නවනේ මේ පොළොවේ.
ඕන තරම් අපේ රටේ තමයි වැඩියෙන් මිනිහියක් ඉන්නවා. 33 කෝටියක් ඉන්නවා. මිනිස්සු කෝටි දෙකයි. දෙයියෝ 33 කෝටියයි. අපිට කෙලවෙලා දිනේ දන්නවද? අපේ එක මිනිහෙක් දෙයියෝ 1000ක් නඩත්තු කරනවා. හරියට හිටපු ආණ්ඩුව වගේ. හිටපු ආණ්ඩුව මොකද වුනේ? උන් දිනුනා අපිව තලා පෙලා පීඩා කරලා උන් කෑවුවා අපිව වනසලා. ඒ වගේ තමයි අපිට 33 කෝටි දෙයියෝ. මිනිස්සු ඉන්නේ කෝටි දෙකයි. අපේ සොච්චම ඔක්කොම අරගෙන ගිහලා මේ දෙයියන්ගේ ගෝලිය බලන්න ඉන්නේ හැටි. උංගා තින රත්තරන්, උංගා තින වාහන නේ. අමාරු දෙයියා යන්නේ මීයෙක් ගියගේ මොනරෙක් ගියගේ දෙයියගේ ලොක්ක යන්නේ. ප්‍රාඩ් වල බෙන්ස් වල මගේ අම්මෝ කාගේ සල්ලිද? අපි කොච්චර මම නෙමෙයි කිව්වේ හරක් කියලා. තේරුණාද? අපි හරක් ආත්මෙන් අපි එන්න ඕනේ. ආයි කියවන්න දැන් මේ බයිබල් පදේ කියවන්න. 11 නුඹලා ඔවුන්ට කතා කොට අහසත් පොළොවත් නොසෑදුවා වූ දෙවිවරු වනාහි පොළොවෙන්ද අහස යටින්ද නැතිවන්නෝයයි කියාපල්ලා. ආසනොත් නැතු වෙනවා, පොළොවෙනුත් නැතු වෙනවා, උන්ට ඇඩ්‍රස් නැතු වෙනවා. දවසක ඉන්නේ විශ්වය ඇත්තේ එක දෙවිදුන් පමණයි. ඒ දෙවිදුන් යේසුස් ක්‍රිස්තුස් පමණයි. නඩු දැම්මත් අපි කියනවා ඒකයි සත්‍ය මාර්ගය, ජීවනය, සත්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ වෙතට ගමන් කිරීමයි. ආමෙන්. හලෙලූයා. යේසු ජීවමානයි. 12 උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළව සෑදූසේක. තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා තමන්ගේ ඥානයෙන් අහස දිගහැරියසේක. උන්වහන්සේ සියල්ල නිර්මාණය කරපු අපේ ජීවමාන දෙවියන් වහන්සේ. ඔන්න බලන්න, නමස්කාරය කරන අවංකව නමස්කාරය කරන්න පටන් ගත්තට පස්සේ සිද්ධ වෙන දේවල් මම බයිබල් පද දෙකකින් කියලා අවසන් කරන්න යනවා. අපි 2 ලේකම් 20 පරිච්ඡේදයේ මම වාට කියන්න ආරාධනා කරනවා 18. 2 ලේකම් 20:18. ඇත්තටම නමස්කාරය තමයි දේව රාජ්‍යයේ තියෙන බලවත්ම බර අවිය. මේකෙන් ගැහුවොත් අර ඇමරිකාව ගැහුවේ ඉරානයේ පතුලේ තියෙන න්‍යෂ්ටික බලාගාර දෙකක් අදටත් ඇඩ්‍රස් නැහැ කොහොමද උනේ කියලා. තප්පර දෙකයි ඊශ්‍රායලේ ගහනවා දවස් ගණන සති ගණන්. ඇමරිකාව තප්පර දෙකකින් ඇවිල්ලා ගහලා ගියා. අන්න ඒ වගේ බරම අවියක් තමයි නමස්කාරය. අවංක නමස්කාරය. බොරු නමස්කාරය නෙමෙයි. බොරු නමස්කාරය මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක කරාට හරියන්නේ නැහැ. අවංක නමස්කාරය කරනකොට අන බන් ධානාසික කරන දේවල්. 20:18. එවිට යහෝෂාපාත් මුහුණින් බිමට නැමුණේය. එවිට යහෝෂාපාත් රජා ඊශ්‍රායලයේ රජතුමා මුහුණින් බිමට වැටි නැමුණෝය. නැමෙන මුහුණ බිමට නැමෙන්නේ ඇයි? මුහුණින් බිමට වැටිලා මේ මම දිහා බලන්න. මොකටද මේ? මුහුණින් බිමට වැටිලා එහෙම නැමුණලු යහෝෂාපාත්. ඊට පස්සේ සියලු යුදාවරුද රජායකගේ රටේ ඔක්කොම එකතු වෙලා යෙරුසලමේ වැසියෝද යෙරුසලමේ වැසියොත් ඔක්කොම එකතු වුණා. ස්වාමීන් වහන්සේ නමස්කාර කරමින් ගෙදර ඔක්කොම එකතු වෙලා පටන් ගන්න දිනපතා නමස්කාර කාලයක් දාගන්න. තාත්තවත් ඇදලා ගන්න. බය කරලා හරියට මොන හරි අම්මලාට කියන්නේ මාත්තුන් ඇදලා ගන්න. අපි කරනවා. නමස්කාරය කරන්න පවුල පිටක එකතු වෙලා ඔන්න බලන්න සිද්ධ වෙන දේවල්. දෙවියන් වහන්සේ අවංකව කරන්න. මේ නමස්කාර කර ඉන්න ගමන් මේ සමහරක් අය ඉන්න එහෙම හාලෙලූයා කීකේ ඉන්න ගමන් අත් උස්සන්න විනාඩියක් අත් උස්සන්න ඊට පස්සේ පැයක් විතර මෙහෙම කර ඉන්නවා. හාලෙලූයා ප්‍රශංසා වේවා. ගෞරව වේවා. මයින් වේවා. නමස්කාර වේවා. පස්සේ කසරොන් බං ඕක. පොඩ්ඩක් හිටන් අත් දෙක උස්සලා යාඥා ප්‍රශංසා හිටන් අත් රිදේ. එතකොට පල්ලයට දාලා ආයි තවදුරටත් ටික උස්ස ගන්න. මෙතන අපේ ජීවිත අපි පුරුදු කරන්න ඕනේ ඔයගලන්. මේවා පුරුදු වෙන්න ඕනේ. මේවා පුරුදු වෙනකොට ඔන්න බලන්න ධානාසික කරන දේ. පවුල පිටින් එකතු වෙලා මුළු රටම එකතු වෙලා ගමම එකතු වෙලා නමස්කාර කරා ස්වාමීන් වහන්සේ ඉදිරියේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණෝය. තා පොඩ්ඩක් කියවන්න. කොහාති වරුන්ගේ පුත්‍රයෝද කොරාර වරුන්ගේ පුත්‍රයෝද වන ලෙවිවරු ඊශ්‍රායලගේ දෙවියන් ස්වාමීන් වහන්සේට ඊටමත් හඬකින් ප්‍රශංසා කිරීමට නැගිටිනෝය. අපි දැන් නැගිටිමුද ප්‍රශංසා කරන්න උන්වහන්සේට. අද අපි කිව්ව ගීතිකාවකුත් අපි දාමු. මේ ගීතිකාව අපි ගායනා කරමු, ප්‍රශංසා කරමු, නමස්කාර කරමු.
මේකම නෙමේ සැබෑ නමස්කාර ප්‍රශංසාව. අපි තවදුරටත් අද නෙමේ මම උගන්වන ඕගලන්ට බයිබල් පාඩම් වෙලාවේ. ඊට පස්සේ ඇත්තටම නමස්කාර කරාට පස්සේ මම අන්තිම බයිබල් පදේ කියලා අපි අවසන් කරන්න. අපි ශබ්ද නගලා දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරමු. ස්වාමීන් වහන්සේ බලවත් දෙයක් පුදුම දෙයක් අපේ ජීවිතේ අදින් පස්සේ කරන්න යනවාමයි. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්තුතිය මහිමය පැසසුම ලබන්න වටින්නේ කවුද? අපේ ජීවමාන දෙවියන් වහන්සේ විතරයි. ඒ දෙවියන් වහන්සේව නමස්කාර කරන විට සැබෑ ලෙස දෙවියන් වහන්සේ නමස්කාර කරන විට කාටද ඉන්න බැරි? ලුසිෆර් වෙවුලනවා දඟලනවා ඌව පරාජය කරන්න ඕන නම් ලුසිෆර්ව සදාහට එළවලා දාන්න ඕන නම් සැබවින්ම අපි දෙවියන් වහන්සේව නමස්කාර කරමු දෙවියන්. ආමෙන්. ජේසුස් වහන්සේ නමන්න දානියල දැම්ම සිංහයෝ මැදට. ජේසුස් වහන්සේ ගෝලයන්ව ගගහ මැරුවා. කපලා මැරුවා. හැබැයි උන් අතේරියද නමස්කාරය? නෑ නමස්කාර අතේරියේ නෑ. ජේසුස් සැබෑ ලෙස දෙවියන් වහන්සේව නමස්කාර කරා. ජේසුස් අතේරියද ලුසිෆර්ලා? ජේසුස් අන්තිමට මොකද කළේ? කුරුසේ එන ගහලා මරලා දැම්මා. හැබැයි ජේසුස් ආයි මරන්න පුළුවන් වුණාද? දැන්ටත් ජේසුස් ජීවමානයි. දැන් මරලා අවුරුදු 2000ක් කරා මරලා. තාමත් ජේසුස් ජීවමානයි. ආමෙන්. අපි ගායනා කරමු. ස්තුතිය, මහිමය, පැසසුම, තේජස මැද්දේ වැඩ සිටින දෙවිදානනේ. අපි ගීතිකාව දැස පමණක් බලලා අපි ආත්මෝන්සවිත රසවල අපි ගායනා කරමු. මේ වචන මෙනෙහි කරන්න. මේ ඔබට පේන වචන හිතන්න. ඇයි අපි ස්තුති කරන්නේ දෙවියන් වහන්සේට කියලා හිතන්න. ඉරමාගෙන් සැඟවන පාස සාලිත ලියන ගීතිකාව කියන ගීතිකාව. ඉර නැති වුණා හඳ නැති වුණා අපේ. ඒ කියන්නේ ආලෝකය නැති වුණා අපේ. අපිට උදව් කරන්න නැති වෙයි. අපේ ජීවිතය අඳුරේ. දැන් බය වෙන්න එපා. ජේසුස් අන්ධකාරය තුල ආලෝකය අරන් යනවා පිටාවට. හalleluya. නමස්කාරයක් පිණිස ගත කරන්නට අපේ වහන්සේ මඟ පෙන්වු වෙනවා ස්වාමී. යක්ෂයාගෙන් ඉවත් කළා. ඔහුගේ බලය පරාජය කළා. සදා නමස්කාර කරන්න ඕනේ. අපි පරිවර්තනය කරමු ස්වාමී. Hallelujah. Kawuru නැති වුණත් දැන් සොපතේ ඉන්නේ නෝ. නමස්කාර කරනවා. සමගින් ඉන්න දෙවියන් වහන්සේට ඒ විශ්වාසයෙන් ඉන්න උන්වහන්සේත් එක්ක
අපොල සනාදයක් දෙන දෙවියන් වහන්සේ අපිට පැය 24ම ස්වර්ගයේ নমස්කාරය දෙවියන් වහන්සේට තියෙනවා. අපිත් පැය 24ම নমස්කාර කළ යුතුයි අපේ දෙවියන් වහන්සේට. ආමෙන්. අපේ දවසේ ගෙවෙන පැය 24 මොහොතක් සිහිපත් කරලා බලන්න. දවසේ පැය 24 පොඩ්ඩක් සිහිපත් කරලා බලන්න. ඔබ දැස් වසාගෙන සිහිපත් කරලා බලන්න ඔබ ගෙවන පැය 24 කෙබඳුද කියලා. ඔබගේ පැය 24 ඔබ සිහිපත් කරලා බලන්න. 20000 එක ලේකම් 20000 ඔබ උදේ නැගිට ගමන් ඔබ මොකද කරන්නේ? මමත් සමහර දවස්වල කරනවා. අපි මොබයිල් ෆෝන් එක අතට ගන්නවා. ඒ දෙවියන් වහන්සේට නමස්කාරයක් නෙමෙයි ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය. ඔබ දෙවියන් වහන්සේට ප්‍රථමයෙන් තන දෙන්න. ඔබ උදේ නැගිට ගමන් ඔබේ වචනේ අතට ගන්න. ඔබ සුළු යාඥාවක් කරන්න හැකිනම්. ඔබ උදෑසන නැගිටපු ගමන් ඔබ කී දෙනෙක්ට වද දෙනවද? ඔබ අම්මට කරදර කරන දරුවෙක්ද? ඔබ නමස්කාරය දෙවියන් වහන්සේට නෙමෙයි කරන්නේ එහෙනම්. ඔබ නැගිට ගමන් ඔබ ගේ හැඩි කරන දරුවෙක්ද? ඔබ නැගිට ගමන් විනාශ කරන කේන්ති අවශ්‍ය හැසිරීමකින් ඉන්න කෙනෙක්ද? ඔබ දෙවියන් වහන්සේට අවංකව නමස්කාර කරන කෙනෙක් නෙමෙයි. ඔබ උදේ නැගිට ගමන් ගෙදර තියෙන ඔක්කොම කැම ටික කන කෙනෙක්ද? අන්න ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරන කෙනෙක් නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේට සැබවින් නමස්කාර කරන කෙනෙක් නම් ඔබ නිවසේ අනිත් අය ගැන හිතන්නේ නැහැ. ඔබ අම්මට තාත්තට උදව් කරන කෙනෙක් වෙන්නේ. ඔබ දරුවෝ දෙස මීට වඩා බලන්නේ. ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරන කෙනෙක් නම් ඔබ ගැන විතරක් හිතන්න එපා. අනිත් අය ගැන හිතන්න දුවේ පුතේ. ඔබ වැඩ කරන තැනට ගිහිල්ලා, ඔබ රස්සාව කරන තැනට ගිහිල්ලා, ඔබ අවංකව එතන වැඩ කරනවද? ඔබ අවංකව ඒ රැකියාව කරනවද? ඔබ ගන්න පඩියට ඔබ සාධාරණ රැකියාවක් ඔබ කරනවද? ඒක දෙවියන් වහන්සේට නමස්කාරයක්. ඒක දෙවියන් වහන්සේට නමස්කාරයක්. ඔබ බිස්නස් කරනකොට, ඔබ ව්‍යාපාර කරනකොට හොර ගණන් දානවද? හොර පඩි තියනවද? හොර කරනවද? රුපියල් දෙකට රුපියල් 100 200 1000 දාන්න. ඔබ හොර කරනවද ඔබගේ ව්‍යාපාර තුළ? ඔබ ඒ දවසේ කොච්චර ඔබ හොර වැඩ කරනවද? ඒක දෙවියන් වහන්සේට නමස්කාරයක් නෙමෙයි. ඒක වංචාවක් දෙපිටි. ඔබ කොච්චර කාලා කනවද? දවසට පැය 24ක් තියෙනවා. ඔබ පැය 10ක් නිදා ගන්න කෙනෙක්ද? ඔබ සාතන් නමස්කාර කරන කෙනෙක් දුවේ පුතේ. ඔබ යක්ෂයා ලුසිෆර්ගේ පැත්තේම ඉන්නේ. ඔබට මේ පුටු අයිති නෑ. ඔබ නැගිටින්නද? ඔබ අවදි වෙන්න. ඔබ වෙනස් වෙන්න. ඔබ කොච්චර නිතරම දවස පුරා රණ්ඩුවට යන කෙනෙක්ද? ඔබ කොච්චර කිපෙන කෙනෙක්ද දවස පුරා? අන්න ඔබ සාතන් නමස්කාර කරන කෙනෙක්. ඔබ වෙනස් වෙන්න. ඔබ දෙවියන් වහන්සේ නමස්කාර කරන කෙනෙක් දවස පුරාම. ඔබ හැමදාම හවසට ඔබට බීඩියක් බොන්න ඕනද? සිගරට් එකක් බොන්න ඕනද? ඔබට කාලක්වත් බොන්න ඕනද? අඳුම ගන්න. ඔබ ඇත්තට මේකේ නතර කරන්න දුවේ පුතේ. දෙවියන් වහන්සේ නමස්කාර කරන කෙනෙක් වෙන්න. ඔබ දවස් පතා කොච්චර ඔබ සාතන්ව නමස්කාර කරනවද? ඔබ දවස් පතා කොච්චර ඔබ අසභ්‍ය දර්ශන බලනවද? ඔබ දෙවියන් වහන්සේ නමස්කාර කරන කෙනෙක් නොවේ එහෙනම්. ඔබ බොරුවට මෙතන වෙලා අතුස්සන කෙනෙක්. මෙතන අතුස්සන එකයි නමස්කාරයයි වෙනස්. නමස්කාරය කියන්නේ ජීවිත රටාවක්. ඒ රටාවට ඇතුළත් වෙන්න. ඒ රටාවට ඇතුළත් වෙච්ච ගමන් මේ බයිබල් පදයේදී සිද්ධ වෙන්න යනවා. ඒ රටාවට සිද්ධ ආපු ගමන් අද අපේ ජීවිත අපි හිඟන්නේ නැහැ. අපිට මොන ප්‍රශ්නයවත් අපි දුක් වෙන්නේ නැහැ. අපි බය වෙන්නේ නැහැ. අපි අතාරින්නෙත් නැහැ. ඇයි ඒ දෙවියන් වහන්සේ අපේ සටනේ අපිත් එක්ක ඉන්න නිසා. ජීවිතයෙන් নমස්කාර කරන්න පුරුදු වෙන්න. එවිට මේ දේවල් සිද්ධ වෙන්න යනවා. මේ යුද්ධයේදී නුඹලා සටන් කරන්න ඕනේ නැත. මේ යුද්ධයේදී නුඹලා සටන් කරන්න ඕනේ නැත. මේ යුද්ධයේදී උඹලා සටන් කරන්න ඕනේ නැත. ඒ කියන්නේ උඹගේ ප්‍රශ්නේදී ඔබගේ ප්‍රශ්නේදී දිව්‍යන් වහන්සේ කියනවා උඹලා සටන් කරන්න ඕනේ නැහැ, ෆයිට් කරන්න ඕනේ නැහැ. උඹලව පවුලෑම කොන් කරනවා. උඹලට ඕනියන් කරනවා. උඹලට බන්ධන කරනවා. උඹලට යක්කු පීඩා කරනවා. ඒ වගේම යක්කු ඇහිච්ච උඹලට පීඩා කරනවා. ලෙඩවලින් උඹලට පීඩාවල් එනවා. ආර්ථික ප්‍රශ්නෙන් උඹලට පීඩාවල් එනවා. ඒවත් එක්ක උඹලා ඔට්ටු වෙන්න යන්න එපා. කවුද මේ කියන්නේ? කියවන්න දා පොඩ්ඩක්. සැරසී නිශ්චලව සිට ස්වාමීන් වහන්සේ නුඹලාට දෙන ගැලවීම බලා සිටපල්ලා. ස්වාමීන් වහන්සේ නුඹලා සමග සිටින නිසා බය නොවී නොකැළඹී හෙට ඔවුන් වෙතට පිටත්ව ඵලයල්ලාය කියා අද දවසේ ස්වාමීන් වහන්සේ දෙක ඉඳලා පුරුදු වෙන්න. අද දවසේ ස්වාමීන් වහන්සේ දෙක නමස්කාරයෙන් ගත කරන්න. දැන් නතර කරන්න වැරදි වැඩ, වංචා වැඩ,
ගහමරා ගැනීම, රණ්ඩු කිරීම, අපහාස කිරීම, නිඳා කිරීම, හිතකම්, වෛර, ක්‍රෝධ සියල්ල දැන් අමතක කරන්න. හෙට ස්වාමීන් වහන්සේ මූණ දෙන්න කියන අලුත් විදියකට. දැන් මම මේ පදේ නැවත කියන්නම්. මේ යුද්ධයේදී නුඹලා සරම් කරන්නට ඕනේ නැත. සැරසි නිශ්චලව සිට ස්වාමින් වහන්සේ නුඹලාට දෙන ගැලවීම බලා සිටපල්ලා. ස්වාමින් වහන්සේ නුඹලා සමග සිටින නිසා බය නොවි නොකැළඹී හෙට ඔවුන් වෙතට පිටත්ව ඵලයල්ලා කියලායි වදාරණේ කීවේය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමෙන්. අත්පොළ සම්මානයක් ලබන්නට දෙවියන් හොඳ අපි කාව්‍ය දීනට ගිහින් අවසන් කරන්නේ වනේ අවසන් කළ අපි ආඥා කරන්න කියලා මේ සහෝදරිත් එක්ක අපි එක්සිට වෙමු අපේ යේසු ජීවමානයි. ආමෙන්. Hallelujah. महिमान्वित वो जीवमान देव पियाणी स्वामी अद दवस निसा स्तुति पियाणी स्वामी अब वहां से अद दवस दुन्नावे अनर्घ वचने निसा अब स्तुति करना पियाणी स्वामी अद दवस वचने तुम्हें स्वामी अब वहां से स्वामी आपके आत्मा अनु परिवर्तनයකට රැගෙන නිසා स्तुति කරනවා ස්වාමීන් වහන්සේ පියාණනි ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන්න ස්වාමී බදුවන් සෙවණේ ඔබගේ වචනේ සඳහන් වෙනවා මගේ දෙවි පියාණනි ස්වාමීනි අද දවසේ පටන් ස්වාමීන් වහන්සේගේ ඒ ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන ඔබ වෙත හැරෙනවා මගේ දෙවි පියාණනි ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ තුලින් අපට ස්වාමීන් ආශිර්වාදයක් ලක් කරන නිසා स्तुति පියාණනි ස්වාමීනි අපගේ ආත්මික පියාණන් සහ स्तुति ස්වාමීනි දුර්වල ඔහු පාවිච්චි කළ පියාණන් ඔබ වහන්සේගේ අනර්ඝ වචනේ ස්වාමිනී අපිට පැහැදිලි කර දුන්න නිසා స్తుති පියාණනි අතුස්සල පියාණනි හලෙලූයා කිව්ව විතරක් නෙමෙයි ස්වාමී නමස්කාරය කියන්නේ ස්වාමී අපගේ ජීවන රටාවම නමස්කාරයක් කියලා ඔබ වහන්සේ අද අපට වටහලා දුන්නා ශුද්ධාත්මිනී ඔබ වහන්සේ ආරම්භයේ සිට අවසානයේ දක්වා අපත් සමග සිටින නිසා స్తుති පියාණනි මුළු වචනයම ස්වාමී වහන්සේගේ ශුද්ධ හස්තයට බාර කළ ඔබ වහන්සේගේ ශුද්ධ ලයට වසා මුද්‍රා කරනවා බලවන්ත වූ නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අත්‍යුතුම් නාමයෙන් ආමෙන් හලෙලූයා යේසු ජීවමානයි හොඳයි දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා මේ ඉතින් දැනුම් දීම් කීපයක් තියෙන අපි වාඩි වෙමු එකකට කියන්නේ ඉතින් අපිට අපේ අවශ්‍යතාවයන් අපි යන විදිහ අපි කියන අපි කාලේ LPTA අපි යෝජයිරේ සභාව දෙකක් අපි ක්‍රියාත්මක වෙනවා ඉතින් අපි ඉල්ලන්න නෙමෙයි කියන්නේ ගොඩක් අය හිතනවා අපිට මේ පිටරටවල වලින් සල්ලි එනවා කියලානේ සත්ත පහක් පිටරටවල වලින් ඔක දාන රෙකෝඩ් වෙනවනේ සත්ත පහක් පිටරට අය එවන්නේ අපි බල කරන්න අපි ඒගොල්ලන් එව්වේ නැහැ කියලා අපි බය වෙන අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනුත් නැහැ නේ අපි පිටරට බලාපොරොත්තු වෙන්නේ මේවා දැම්මේ නමුත් මම ඒක මේ දැම්මේ එක්කෙනෙක් දෙන්නෙක් පාස්ටර් අපි උදව් කරන්න අපිට ගිණුම්ම් කියවන්න මම කනේ මම පෞද්ගලික කියවන්නේ මේ YouTube එකේ දානවා බලලා කැමති නම් ඔයගොල්ලන් එවනවනම් මට WhatsApp එකකුත් එවන්න මෙච්චරක් කිව්වා අපිට අරක ගන්න මේක ගන්න කියලා නෑ අපි එහෙම එව්වෙත් එකයි නැතත් එකයි අපිට අපේ දෙයන්නාසේ සපයනවා ආමෙන් හලෙලූයා දැන් මෙච්චර කල්නේ අපිට ගිය මාසේ අපි මේ බිල් ඉරෙන්ට රුපියල් 80000යි මාසෙට 80000යි මේක ගෙවන්නේ කවුද පාසල වල පිටරටින් ගෙවන්නේ සල්ලි නෑ සත්ත පහක් දෙන්නේ නෑ ඕනෙත් නෑ ඒවනවා නම් ගෙවන්න අපිට තව වැඩ තියෙනවා කරන්න නේ වැඩ ගොඩාක් තියෙනවා චර්ච් එකේ කරන්න ඊට පස්සේ අපිට රයිස් කුකර් එකක් අරන් දුන්නා කවුද අපේ රත්නසිරි නේ රත්නසිරි වයිෆ්ට යවන්න අම්මට යවන්න තැන්ක් යූ කිව්වා කියලා ඉතින් අපේ මේ ගොඩ නැගිල්ල ගත්තේ මේගොල්ලන් දැන් ගිය සතියේත් අපිට මුදල් මදිලා නේ ඔය දුන්න සල්ලි අපි කට්ටිය තමයි 80000 එකතු වුනේ අපේ අද කී දෙනෙක් හිටියද 37යි අද සභාවේ 37යි නැත්තම් එක එක සභාවලින් කෝල් කරලා අහනවා ඔයගොල්ලන්ගේ කීයක් හිටියද කියලා අද හිමීට පටන් ගන්න එහෙමයි කොහොමද අපි උදාහරණයක් ඩයරක්ට් කරනවා ඩයරක්ට් කොහොමද ඉතින් සැලනිපෙන් ඉන්නවද සැපෙන් ඉන්නවද අන්තිමටම අහනවා මේ ඩයරක්ට් කීයක් හිටියද සභාවේ දැන් ඔන්න YouTube එක බලන්න කනේ මම කවුරු හරි YouTube එක බලන්න අපිට 37ක් හිටියද මේ ඉතින් අපේ මේක බලලා එකන් ඔපුදු පොහොයන්නත් එපා සභාවල නේ අපිට පුළුවන් නම් ධෛර්යමත් වෙන්න ශක්තිමත් වෙන්න අපිට වැඩ ගොඩ ලයිට් බිල් ඊයවද කියලා සඳුරු ලයිට් බිල ගෙවුවා ෂිප් ටීම් ලීඩර් කරන්ට් බිල ගෙවුවා කරිස්මනේ වතුර බිල ගෙවුවා ඉතින් අපේම කට්ටිය එකතු වෙලා 30000ක් දුන්න රෙන්ට් එකට සහෝදරයා කේ අපිම තමයි එකතු වෙලා මේක ගෙනියන්නේ LPTත් එහෙමයි LPTA බිල් රෙන්ට් එක 30000යි මේක රෙන්ට් එක 80000යි ඒව ඔක්කොම මම වගකීමෙන් කියන්නේ පිට රටේ එක සතයක් මගේ account එක ගොඩක් මොකේවත් ඇවිල්ලා නැහැ ඔපුන් ඉන්නවනම් දැන්
කියන්න බෑ එහෙමනේ එකක් තියලා නැහැ අපේ දෙවියන් වහන්සේ අපිට සපයනවාමයි මොකද අපේ යේසු ජීවමානයි අපි නෙමේ සභාව පටන් ගත්තේ දෙවියන් වහන්සේ සභාව පටන් ගත්තේ ආමේන් අපි තාම සභාව පටන් අරන් කොච්චර කල්ද මාස 2යි තාම චූටි බබෙක් අපිට ඉන්නේ තාම මාස 2කට අපිට මෙච්චරම සැපෙවන සමත් දෙවියන් වහන්සේ මෙච්චර දේවල් අපිට සැපෙවන අපේ යේසු කොහොම දේවල් අපිට කරන්න යනවා ඉස්සරහට ආමේන් අපිට ලයිව් දෙන්න බැරි අපේ ඉන්ටර්නෙට් ලයින් එකක් නෑ අපිට. අඩු ගන්න හොඳ ඉන්ටර්නෙට් ලයින් එකක් ලයිව් දෙන්න බෑ. ගොඩක් අය ලයිව් දෙන්න ලොකු ටෝක් දාන රටේ ඉන්නේ. උන් බලන්න නැති මේවා. පාස්ට් ඇයි ඔන්ලයින් දෙන්නේ නැත්තේ? ඇයි වර්ෂිප් එක යන්නේ නැත්තේ? ඇයි අරක මේක අපිට පැයකට මමනේ දන්නේ. මම අද රෙකෝඩ් කරොත් මේක යන්නේ බදාදම දාන්නේ මේ ඩවුන්ලෝඩ් කරන YouTube එක. දවස් 3ක් යනකොට YouTube එකට දාන්න. අපේ ඉන්ටර්නෙට් ලයින් ගොඩක් දුර්වලයි. ඒ ලොකුකම් කියන ඕන තරම් ඉන්න උදව් කරන්න එකක්වත් නැහැ. මල පෙරේතයෝ ඉන්නේ රට බලන්නේ උන්ගේ උන්ට අරිස්තරම් විදිහට ඕනේ උන්ට. හැබැයි අපිට මුකුත් කරන්න බෑ උන්ට නේ. අපි මේ යන විදිහ අපි තමයි දන්නේ. ඇයි? නවත්තන්නේ උන්ට බලන්න මේ කියන්නේ. හැබැයි අපේ යේසු අපිත් එක්ක පුදුම දේවල් ඉස්සරහට කරමින් ඉන්නවා. තව සුභාරංජයක් අපි ඔන්ලයින් දාන අපිට හම්බුණා. මම ඒක කිව්වේ නේ ඔන්ලයින් එකනේ. ගාල්ලෙන් අපිට හම්බුණා නේ අර ඉඩම ඔප්පුවත් ඇවිල්ලා තියෙන එක අරන් දෙන්න. මේ පර්චස් 51ක ඉඩමකුයි ගේකුයි හම්බුණා. අපිට පදිංචි වෙන්න ඒක අපි ලියාගෙනත් ඉවරයි. අපි එතන අපි පදිංචි වෙන්නේ එතන අපි පටන් ගන්නවා ජනවාරි මාසේ ඉඳන් වැඩිහිටියන්ට ඉන්න තැනක්. ආමෙන්. කන්න බොන්න ඔක්කොම නොමිලේ වැඩිහිටි නිවාසයක් නෙමෙයි. අපි දැන්ට අපේ පල්ලියේ කට්ටිය විතරයි. හස්බන්ඩ් වයිෆ් තරහ වුණා කියලා එන්න එපා. ආත් කවුරුත් නැති අය ඉන්නවනම් අපි කන්න බොන්න දෙනවා. හොඳ කෑම අපි කන්න බොන්න දීලා අපි ආදරණීය ගොඩක් බලා ගන්නවා. සහ ඉදිරි වැඩ කටයුතු අපි ඉස්සරහට දැනුම් දෙනවා. එහෙනම් අපි අවසන් කරමු. හැම කෙනෙක්ම අපි නැගිටිමු. ශුද්ධ පියාණනි අද දවස නිසා ස්තුති පටන් ගැනීම සිට අවසානය දක්වා ඔබ වහන්සේ අපිත් එක්ක හිටියා. ඉදිරි දින 6ත් ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්නවා. අද දවස අපිට රැස් වෙන දුන්න කරුණාව නිසා ස්තුති. ස්වාමීනි මෙතෙන් පටන් අපිව ගෙනියන්නේ ඔබ වහන්සේ. මෙච්චර දුර ගෙනාවෙත් ඔබ වහන්සේ අපිව ඔබ වහන්සේ අරගෙන ආවා. එදා ඊශ්‍රායල් සෙනඟ රත් මුහුද දෙබෑ කරමින් ඔබ අරන් ආවිලා මඟදී අතහැරියේ නෑ. පොරොන්දු දේශය කරාම ඕන රැගෙන ගියා වගේ අපිවත් ඔබ වහන්සේගේ පොරොන්දු කරා රැගෙන යන බවට අපේ විශ්වාසයි අපේ නමස්කාරයෙන් ඔබ වහන්සේ වෙතට ලං වෙන්න අපේ ආශිර්වාද කරන නිසා ස්තුති. අද පැමිණි හැම දරුවෙකුම නිසා ස්තුති. ඔවුන්ගේ නිවාස, ඔවුන්ගේ භූමිය, ඔවුන්ගේ ව්‍යාපාර, ඔවුන්ගේ රැකියා, ඔවුන්ගේ නමස්කාර ජීවිතය වහන්සේගේ හස්තයෙන් බාර කරමින් ආශිර්වාද කරනවා. YouTube එකේ මේ අසන බලන හැම දරුවෙක්ම ආශිර්වාද කරනවා. ඔවුන්ට ඔබ වහන්සේ අතගැසුව මෙනව ආශිර්වාද කළ මෙනව ඔබගේ බලයෙන් ඔවුන් පිරෙව්ව මෙනව ආශිර්වාදම ඔබට වැగిරෙව්ව මෙනව වචන තුල ගොඩනගෙන ඔවුන් ආශිර්වාද කළ මෙනව ඔබගේ දෑතර සියල්ල බාර කරනවා. දෙවි පියාණන්ගේද, දේව පුත්‍රයන්ගේද, ශුද්ධාත්මයන්ගේද උතුම් බලවන්ත කරුණාවන්ත උත්ත්වයේම නාමයෙන්. ආමෙන්. ජේසු ප්‍රියයි හැම කෙනෙකුටම